සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ෆිල්ම් වන් YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ අද සමාජයෙන් නිතර සිද්ධ වෙන ඒත් කවුරුවත් කතා කරන්නේ නැති ප්‍රශ්නයක් වටා ගෙතුණු කතාවක්. ඉතින් අද කතාව ගැන කිව්වොත් පූජා කියන්නේ හොඳට ඉගෙන ගත්ත විවාහ වෙන වයසේ පසු වෙන හරිම ලස්සන ගැහැණු ළමයෙක්. ඉතින් මේ පූජට විවාහ යෝජනාවක් එනවා සුකුමාර් කියන පවුලේ බාල පුතා වෙන වරුන්ගෙන්. මේ සුකුමාර් පවුල කීර්තිමත් පවුලක් නිසා වගේම අරුන් ගොඩාක් නිහතමානී අහිංසක කෙනෙක් වුණ නිසාත් පූජා වගේම දෙමව්පියොත් කැමති වෙලා මේ විවාහය සිද්ධ වෙනවා. කොහොම හරි ඉතින් හරිම සතුටින් සියලු දේවල් සිද්ධ වෙලා මංගල රැය ගත කරන්න ආවම තමයි පූජට තේරෙන්නේ අරුන්ගේ අහිංසක පෙනුමට තමන් රැවටිලා කියලා. ඒ වගේම තමයි මංගල රැය වුණු දේ නිසා ඊට පස්සේ හැම දවසකම රැ වෙනකොට පූජා පුදුම තරම් බයකින් තමයි ඉන්නේ. කොහොමුණත් මෙන්න මේ දේවල් දරා ගන්න බැරුව පූජා මේ ගෙදරින් පැනලා යනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි 2026 අලුතෙන්ම රිලීස් වුණු චිරයියා කියන වෙබ් සීරීස් එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් අද මම ඔයාලට මේ වෙබ් සීරීස් එකේ කතාව සම්පූර්ණ කියනවා. එහෙනම් ආරාධනා කරනවා මේ සංවේදී කතාවේ අවසානයේ වෙනතෙක්ම රැඳී සිටින්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද සම්පූර්ණ කතාවට. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ අවුරුදු 3කට පෙර වෙන සිදුවීමක්. ඉතින් ගැහණු කෙනෙක් උදේ කෑම වර්ගයක් හදන ගමන් මේ වෙලාවේ ඉන්නවා. ඉතින් මේ ගැහණු කෙනාගේ දුව, ඒ කියන්නේ පින්කි එළියට වෙලා සෙල්ලම් කර ඉන්නකොට පින්කිට ඇහෙනවා කවුරු හරි රණ්ඩු වෙනවා වගේ. ඉතින් පින්කි ඉක්මනටම ගිහින් පින්කිගේ අම්මා, ඒ කියන්නේ කමලේෂ්ට කියනවා අරගොල්ලෝ මාමට ආයෙත් ගහනවා කියලා. පින්කි විස්තරේ කිව්ව හැටියෙම කමලේෂ් දුවගෙන ඇවිත් පින්කිගේ මාමව බේරගන්න අනිත් පිරිමින්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට එකපාරටම එතරට කෙනෙක් ඇවිල්ලා හැරමිටිය තදින් පොළවට ඇනලා කමලේෂ්ට සැර කරනවා ඔය වැඩේ නතර කරන්න කියලා. ඊට පස්සේ ගෙදර ආව කමලේෂ්ටයි පින්කිගේ මාමටයි මේ විදියට හොඳටම දොස් කියන්නේ කමලේෂ්ගේ හස්බන්ඩ්ගේ තාත්තා. ඉතින් පින්කිගේ මාම කිව්වට මේ කමලේෂ්ගේ මල්ලි නෙවෙයි. ඒ ඉන්නේ කමලේෂ්ගේ මස්සිනා. මේ වෙලාවේ කමලේෂ් කියනවා මාමණ්ඩිට ඔයානිමට හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න කියලා තියෙන්නේ කියලා. එතකොටම මාමණ්ඩි කියනවා ඔයා දන්නවද දැන් කවුද හරි කවුද වැරදි කියලා. සමහරක් විට අරුන් මෙතන වැරදි ඇති කියලා. එතකොටම කමලේෂ්ට හොඳටම දුක හිතෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කතාවේ වර්තමාන වෙන සිද්ධියක්. ඉතින් උදේම නැගිට ගමන් කමලේෂ් දෙවියන් වෙනුවෙන් පූජාවක් සිද්ධ කරනවා. මේ වෙලාවේ කමලේෂ් දෙවියන්ට හරිම සතුටින් කියනවා අද අපේ පවුලට අලුතෙන් කෙනෙක් එකතු වෙනවා. ඉතින් ඒ තමයි අරුන්ගේ මනමාලි කියලා. ඉතින් කමලේෂ් දෙවියන්ට වැඳලා ඊළඟට මාමණ්ඩිට තේ එකක් හදලා ගෙනත් දෙනවා. කමලේෂ්ට නම් මාමණ්ඩි ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මොකද ඉන්දියාවෙන්ම 4 දෙනෙක්ට විතරක් හම්බ වුණු හින්දි විභූෂණ කියන පදක්කමේ හිමිකාරයෙක් තමයි මෙන්න මේ කමලේෂ්ගේ මාමණ්ඩි. ඒ වගේම එයා හරිම උගත් කෙනෙක්. ඊළඟට අපිට ආයමත් පෙන්වන්නේ වෙනස් සිද්ධියක්. ඉතින් කමලේෂ් හරිම සතුටින් හැමෝටම ඇස් වහතිලකේ තියෙනවා. මොකද හැමෝම අරුන්ගේ මනමාලි බලන්න යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ කට්ටියම වාහනේ එනකොට අරුන්ගේ අම්මා අහනවා අරුන්ට මනමාලි ගැලපෙයි නේද කියලා. එතකොටම කමලේෂ් කියන්නේ අපේ සාම්ප්‍රදායට ගැලපෙනව නම් මං එවලෙම කසාදෙට ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඊළඟට කමලේෂ්ගේ ෆැමිලි එකම ඇවිත් ඉන්නවා අරුන්ගේ මනමාලිගේ ගෙදරට. මේ වෙලාවේ පූජා, ඒ කියන්නේ අරුන්ගේ මනමාලි හැමෝටම ඇහෙන්න ලස්සන සින්දුවක් කියනවා. ඉතින් අරුන් නම් පූජගේ ලස්සන දැක්ක නිසාම එකපාරින්ම පූජට කැමති වෙනවා. ඉතින් මේ වෙලාවේ සුකුමාර් පූජකේ අධ්‍යාපන සුදුසුකම් පැත්ත අහනකොට පූජ කියනවා විශේෂ ඉංග්‍රීසි උපාධියක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම පූජා කියනවා තාමත් ඉගෙන ගන්නවා, බැන්දට පස්සෙත් ඉගෙන ගන්න එක නවත්තන්නේ නැහැ. මොකද පූජා ලොකු රස්සාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නිසා කියලා. කොහොම නමුත් ඉතින් පූජා මෙන්න මේක කියනකොට කමලේෂ්ට නම් ටිකක් අවුල් වෙනවා. ඊළඟට පූජගේ අම්මා කියනවා පූජට අමුත්තන්ට සංග්‍රහ කරන්න කියලා. එතකොටම කමලේෂ් අහනවා පූජගෙන් ඔයා ගාව තියෙන්නේ අත්කපපු සාරි ජැකට් විතරමද කියලා. එතකොට පූජට වගේම එතන ඉන්න අනිත් අයටත් ටිකක් විතර අවුල් වෙනවා. ඉතින් ඊළඟට කමලේෂ්ගේ දැඩි විරෝධතාවය මැද්දෙම තමයි අරුන් පූජව විවාහ කරගන්න කමලේෂ්ගෙන් කැමැත්ත ගන්නෙ. මොකද අරුන් කමලේෂ්ට පුරුදු වෙනවා පූජව එයාලගේ පවුලේ කෙනෙක් විදියට කොහොම හරි හැඩගස්වල ගන්නම් කියලා. ඉතින් ඊට පස්සේ එදාම පූජකේ අරුන්ගේ කසාදේ මුදුමාරු කරලා තීන්දුව කරගන්නවා. කොහොම හරි මේ වෙලාවේ අරුන්ගේ අම්මා පූජට කියනවා කමලේෂ්ට වැඳලා ආශිර්වාද ගන්න කියලා. නමුත් පූජා වදින්නේ විනායට. එතකොටම කට්ටියම hina වෙනකොට තමයි පින්කි කියන්නේ කමලේෂ් කියන්නේ තාත්තා නෙමෙයි අම්මා. අපේ අම්මට තියෙන්නේ පිරිමි කෙනෙක්ගේ නමක් කියලා. ඉතින් ඊළඟට කට්ටිය ටිකක් එළිය විනෝද වෙලා අරුන්ගේ ෆැමිලි එකේ අය ආයෙත් ගෙදර එනවා. ඉතින් ඊළඟට හරියටම සතියකට පස්සේ කමලේෂ් යාගේ නැන්ද එක්ක එනවා ගමනක් යන්න කැම්පස් එක පැත්තේ.
ඉතින් එහෙම එනකොට මගදී උද්ඝෝෂණයන් නිසා වාහනය නතර කරනවා. ඉතින් අන්න ඒක නිසා කමලේෂ් වාහනයෙන් බැහැලා ඉස්සරහට යනකොට ගැහැණු ළමයි ටිකක් තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. ඉතින් කමලේෂ් මෙතනට ඇවිත් අහනවා ඔයාලගේ පක්ෂය මොකක්ද කියලා. එතකොට ෂෝනා කියලා ගැහැණු ළමයෙක් කියනවා පක්ෂයක් නෙමෙයි සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කියන එකට තමයි අපි මෙහෙම සටන් කරන්න කියලා. ඉතින් මෙයාලා කරගෙන යන්නේ NGO එකක්. ඉතින් මේ NGO එකේ පූජත් ඉන්නවා. අන්න එතකොටම කමලේෂ් හරිම අප්පිරියාමෙන් වගේ එතනින් ආපහු වාහනේ ගාවට දුවගෙන ඇවිත් නැන්දට කියනවා අර කෙල්ලෝ කෑ ගහන්නේ මේකට කියලා. ඒත් එක්කම කමලේෂ් දකිනවා මේ උද්ඝෝෂණය අස්සේ පූජත් ඉන්නවා කියලා. ඉතින් ඊළඟට කමලේෂ් පාර කියලාවත් බලන්නේ නැතුව පූජට හයියෙන් කතා කරනවා. ඊට පස්සේ කමලේෂ් කරන්නේ පූජවත් වීල් එකට නග්ගගෙන පූජගේ ගෙදරටම එක්කගෙන යන එක. ඉතින් ඊට පස්සේ පූජව කතා කරන්න එක්කන් යන්නේ අවුට් කිචන් එකට. ඉතින් මෙතනදී කමලේෂ් අහනවා පූජකෙන් ඔයත් ලෙස්බියන් කෙනෙක්ද කියලා. එතකොට පූජ hina වෙලා කියනවා එහෙම දෙයක් නැහැ. මං එයාලා වෙනුවෙන් හඬක් නැගුවා විතරයි කියලා. ඊළඟට කමලේෂ් පූජට හොඳටම දොස් කියලා කියනවා අපි ගෙදරට හොයන්නේ ලේලියෙක් මිසක් කැරලිකාරයෙක් නෙවෙයි කියලා. අන්න එතකොටම පූජා තරහින් අහනවා එතකොට ගෑරුන්ට කිසිම හඬක් නගන්න බැරිද? ඔය අඩුව පත්තරයක්වත් බලන්නේ නැද්ද කියලා. එතකොටම කමලේෂ් කියනවා මම පත්තර බලනවා එහෙම කියලා කලබලෙන් කුස්සියේ තිබ්බ පත්තරයක් හොයලා අරන් කියනවා ගෑනුන්ට මේ පත්තරේ මුල් පිටිය කියවන්න නෙවෙයි තියෙන්නේ ගෑනුන්ට පත්තරේ තියෙන්නේ අන්තිම පිටුව. ඒ කියන්නේ උයන පියන හැටි ඒ වගේම මහාන වෙඩ තමයි අපිට උරුම කියලා. එතකොටම පූජා කලකිරීමෙන් වගේ කියනවා මං කොහොම ඔයාලා වගේ නෑනල එක්ක ජීවත් වෙන්නද මන්ද කියලා. ඉතින් අන්න එතකොටම කමලේෂ් පූජව තරහින් ඇදගෙන එනවා අරුන්ගේ අම්මා ඉස්සරහට. ඊළඟට කමලේෂ් කියනවා පූජට අපි එක්ක ජීවත් වෙන්න ඕන නම් ඔයාගේ නැන්දම්මගෙන් කරපු වරදට සමාව ගන්න කියලා. එතකොටම පූජ කියනවා මං ලෙස්බියනුත් නෙමෙයි මං වරදක් කරලත් නැහැ. ඒ නිසා සමාව ගන්නේ නැහැ කියලා. ඉතින් අන්න එතකොටම තරහ ගියපු කමලේෂ් පූජගේ අතේ තිබ්බ එන්ගේජ්මන්ට් රින් එක බලෙන්ම ගලව ගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා කමලේෂ් ගෙදර ආවට පස්සේ ගෙදර හැමෝම කමලේෂ්ව වට කරගෙන කමලේෂ් කරපු වරදට දොස් පවරනවා කියලා. ඒ වගේම අරුන් කියනවා ගිහින් කතා කරන්න කියලා පූජට. නමුත් කමලේෂ් කැමති වෙන්නෙම නැහැ. ඊළඟට විනායි සුකුමාරට කියනවා එයා මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. මොකද එයා කැමති නැහැ පූජා මේ ගෙදරට එනවට. මොකද පූජා මෙයාට වඩා ඉගෙන ගන්න එකට මෙයාට මදිකමක්. ඉතින් එතකොට මෙයාගේ තැන නැති වෙයි කියලා මෙයාට බයයි කියලා. එතකොට ඉතින් කමලේෂ්ට ලැජ්ජාවක් එනවා. මොකද පවුලේ අය ඉස්සරහා තමයි විනායෙන් මේ කතාව කියන්නේ. ඒත් එක්කම පින්කි එකපාරටම දුවගෙන ඇවිල්ලා සතුටෙන් කියනවා පූජා ආවා කියලා. ඉතින් ඊට පස්සේ කමලේෂ් එක්ක පූජා ඉන්නවා ටෙරස් එක උඩ. ඉතින් කමලේෂ් මේ වෙලාවේ ඉන්නේ පූජා එක්ක තරහින්. ඒත් පූජා හැමදේම අමතක කරලා පූජගෙන් අහනවා ඔයාට මාත් එක්ක තියෙන තරහ මොකද්ද කියලා. එතකොට කමලේෂ් පූජා ගාවට යනවා. ගිහින් කමලේෂ් වේදනාවෙන් කියනවා මං තමයි මේ පවුලේ අඩුවෙන්ම ඉගෙන ගත්තේ. අනිත් හැම කෙනාම හොඳට ඉගෙනගෙන ඉන්නේ කියලා. ඒ වගේම කමලේෂ් කියනවා ගෙදර අය එයාගේ අධ්‍යාපන මට්ටමත් එක්ක එයාලා කතා කරන දේවල් සමහරක් වෙලාවට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි කමලේෂ් කසාද බැඳලා එනකොට අරුන් සෑහෙන චූටි. හරියට පුතෙක් වගේ. කමලේෂ්ට පුතෙක් නැහැ. මොකද පින්කි ලැබුණට පස්සේ කමලේෂ්ට නැවත ළමයෙක් හදන්න එපා කියලා වෛද්‍යවරුන් කිව්ව නිසා කමලේෂ් පුතෙක්ට ආසාවෙන් හිටියත් ඒ ආසාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා කමලේෂ් අරුන්ව තමන්ගේ මස්සිනාවට වඩා පුතෙක්ගේ හැඟීමෙන් තමයි එයාව හදාගන්නේ. ඉතින් කමලේෂ් කියනවා පූජට ඊළඟට එන ලේලි හොඳට ඉගෙනගත්තු කෙනෙක් වුණාම අරුන්ගේ වගේම පවුලෙනුත් Tamanට තියෙන ආදරේ අඩුවේ කියලා හිතාගෙන තමයි මෙහෙම ගලේ කියලා. ඉතින් පූජා මේ වෙලාවේ කමලේෂ්ගේ මානසිකත්වය ගැන හොඳට තේරුම් ගන්නවා. ඊළඟට කමලේෂ් කියනවා අරුන් හරිම අහිංසක හොඳ ළමයෙක් ඒ නිසා අරුන්ව රිද්දන්න එපා. අරුන් පව් කියලා. ඉතින් ඊළඟට ආයෙත් අරුන්ගේ පවුලේ ඉස්සරහම කමලේෂ් ගලවපු මුද්ද කමලේෂ්ම පූජගේ ඇඟිල්ලට දානවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා පූජගේ වෙඩින් එකට කලින් දවසේ අරුන් එයාගේ යාළුවා වගේක් එක්ක ඩ්‍රින්ක්ස් ගන්න ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අරුන්ගේ යාළුවා අරුන්ගෙන් අහනවා හනිමූන් එක ප්ලෑන් කරගත්ත විදිය. එතකොට අරුන් කියන්නේ ඒක තාම මම ලොකුවට ප්ලෑන් කරේ නැහැ කියලා. එතකොට යාළුවෙක් කියනවා ප්ලෑන් කරන්න දෙයක් නැහැ පිරිමි අපිට ඕන විදියටනේ ඒ දේවල් කරන්න කියලා. එතකොටම එතනට එනවා කමලේෂ්. ඉතින් අරුන් බිබී හිටපු බිස්කි කප් එක අරගෙන ලේඩීස් ඩ්‍රින්ක් එකකුත් අරගෙන ඇවිත් කමලේෂ්ට යෝජනාවක් කරනවා ටිකක් බොන්න. ඒත් කමලේෂ් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අරුන් බල කරලා කමලේෂ්ටත් ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් කරගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ කමලේෂ් හරිම වේදනාවෙන් අරුන්ට කියනවා ඔයා කසාද බැන්දට පස්සේ මාව අමතක කරන්න එපා. හැමදාමත් මම ඔයාගේ නෑන කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවදා අරුන්ගේ පූජකේ වෙඩින් එක දවසේ වෙන සිද්ධියක්. ඉතින් මේ වෙලාවේ අරුන් නම් මාරම සතුටින් තමයි ඉන්නේ.
නමුත් පූජට කලින් දවසේ ඉඳන් තිබ්බ උණ වැඩි වෙලා පූජා මාරම අපහසුතාවයකින් තමයි ඉන්නේ. ඉතින් විවාහ මණ්ඩපයේදී පූජා පූජක යාළුවට කියලා පැන්ඩෝල් දෙකක් ඉල්ල ගන්නවා බොන්න. ඉතින් ඊළඟට රෑ වෙලා පවුලේ අය සින්දු කියලා නටනවා. ඉතින් ඒ අතරේ පූජායි අරුණේ රූම් එකට වෙලා තමයි ඉන්නේ. ඉතින් පූජා ඉන්නේ තාමත් ගොඩාක් අසනීපෙන්. ඉතින් ඊළඟට අරුණ පූජාගාවෙන් ඉඳගෙන පූජට ටිකක් විතර ලං වෙන්න හදනකොටම පූජා අරුණට කියනවා පූජා උදේ ඉඳන් උණ නිසා අමාරුවෙන් හිටියේ ඒ නිසා ඇඟට අමාරුයි කියලා. නමුත් අරුණ තේරුම් ගන්නේ නැහැ. අරුණ කියනවා හරි මං ඔයාට වෙනදට වඩා සහනයක් දෙන්නම් කියලා. එහෙම කියලා අරුණ තව තවත් පූජට ලං වෙන්න හදනකොටම පූජා අරුණව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් පූජා බැරිම තැන අරුණට කියනවා අද බෑ ඒට අනිවාර්යෙන් මං ඉන්නම් කියලා. නමුත් පූජගේ අසරීප තත්ත්වය හෝ අපහසුතාවය මායිමකටවත් ගත්තේ නැති අරුණ පූජා කෑ ගහලා අඬනකොට අරුණගේ මංගල රාත්‍රිය අරුණ තනියම විඳිනවා. හරියටම පූජව රේප් කරා කිව්වොත් වැරදි නැහැ. ඉතින් ඊට පස්සේ පහුවදා උදේම කමලේෂ් හරිම සතුටින් නැගිටලා නාලා තුල්සි පැලේ ගාවට එනවා සත්කාර කරන්න. ඉතින් ඊළඟට හරිම සතුටින් කමලේෂ් දෙවියන්ට පූජාව තියෙනකොට දකිනවා ටෙරස් එක උඩ පූජා මංගල ඇඳුම පිටින්ම හරියට ටෙරස් එකෙන් පහළට පනින්න වගේ හිටගෙන ඉන්නවා. ඉතින් කමලේෂ් පහළ ඉඳන් පූජට කෑ ගහලා කතා කරත් පූජට මේ වෙලාවේ ඇහෙන්නේ නැහැ. මේකත් එක්කම අපිට ආයෙත් ඊයේ රෑ අරුණ අතරේ පූජා අතරේ සිද්ධ වුණු සිදුවීම පෙන්නනවා. ඉතින් පූජා එළි වෙනකම්ම වෙච්ච සිද්ධිය ගැන හිතලා හොඳටම අඬ ඉන්නවා. ඉතින් අරුණ මේ වෙලාවේදී කියනවා ඕවා සාමාන්‍ය දේවල් අපි විවාහ වෙනකොට ඔයා පොරොන්දු වුණා ශරීරයෙන් ආත්මෙන් බැඳිලා ඉන්නවා කියලා. අන්න ඒ ශාරීරික අයිතිය තමයි මම භුක්ති විඳ කියලා මේ වෙලාවේදී අරුණ කියනවා. එතකොට පූජා අඬ අරුණට කියනවා මං අපහසුතාවයකින් හිටියා. ඒක නිසා මං බෑ කියනකොට ඔයා මාව රේප් කරා කියලා. එතකොට අරුණ ටිකක් ෂොක් වෙලා යනවා. ඊළඟට අරුණ පූජව කාමරෙන් එළියට දාලා කියනවා මං තමුන්ව රේප් කරා නම් ගිහින් බය නැතුව ගෙදර අයට කියන්න කියලා. ඉතින් මෙතනදී පූජා අනේ එහෙම ඕනේ නැහැ. දැන් මට හුඟක් අමාරුයි කියලා අඬන ගමන් කිව්වත් අරුණ පූජව බලෙන්ම ඇදගෙන ඇවිත් එළියට දානවා. ඊළඟට පූජා ගෙදර කට්ටියට විස්තර කියන්න කියලා එනකොට කමලේෂ් පවුලේ ගැහණු අය වට කරගෙන කියනවා ගැහණියක් වුණාම කොහොමද යටත් වෙලා ඉන්න ඕන කියලා. ඉතින් අන්න ඒ ටික ඇහුණ ගමන් මෙතන මේ දේ කියලා වැඩක් නැහැ කියලා හිතන පූජා ආපහු කාමරයට යනවා. එහෙම ගියාම අරුණ සැර කරලා පූජකින් අහනවා කමලේෂ්ට කිව්වද කියලා. එතකොටම ඉතින් පූජා අහිංසකව කියන්නේ එයා කිව්වේ නෑ කියලා. ඊළඟට අරුණ එහෙනම් කමක් නෑ කියලා ආය පාරක් පූජගේ අකමැත්තෙන්ම අරුණගේ අවශ්‍යතා ඉටු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ කිසිම හැඟීමක් නැතුව පූජා වේදනාවෙන් කඳුළු පෙරාගෙන පූජා මලමිනියක් වගේ ඇඳේ ඉන්න ගන්නවා. මේ දේ කොච්චර වේදනාත්මක වුණත් පූජට කරන්න දෙයක් නැහැ. ඉතින් අවසානයේදී අරුණ කැමති දේවල් කරමින් මුළු රෑම පූජා එක්ක මේ විදියට ගත කරනවා. ඒත් එක්කම අපිට අනිත් පැත්තෙන් පෙන්නනවා අරුණගේ අයියා විනායි කමලේෂ්ට ආදරෙන් සලකන හැටි. ඒ වෙලාවේ කමලේෂ්ට හිතනවා කමලේෂ් කරගත්ත පින් නිසා තමයි මෙහෙම සැමියෙක් සහ නැන්ද කෙනෙක් හම්බ වුණේ කියලා. ඒ වගේම තමයි කමලේෂ්ට එවලෙම හිතනවා පූජත් හරිම වාසනාවන්තයි. මොකද කමලේෂ් හිතන්නෙම විනායන් වගේම අරුණුත් හොඳ කොල්ලෙක් කියලා. ඊළඟට පූජා කාමරෙන් එළියට ගිහිල්ලා මංගල ඇඳුම් පිටින්ම නාන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට අපිට ආයිමත් පෙන්වන්නේ ටෙරස් එක උඩ ඉන්න පූජව කමලේෂ් බය වෙලා ළඟට දුවගෙන එනවා. ඉතින් ඒ එනකොටත් පූජා හොඳටම තෙමිලා තමයි ඉන්නේ. ඉතින් කමලේෂ් සම්පූර්ණයෙන්ම අවුල් යනවා වෙච්ච දේ හිතා ගන්න බැරුව. කමලේෂ් අහනවා අරුණ එක්ක රණ්ඩු වුණාද කියලා. ඉතින් අන්න එතකොටම පූජට ඇඬෙන්න ගන්නවා. පූජා අඬ කමලේෂ්ට කියනවා පූජව ගෙදර එක්කගෙන යන්න කියලා. ඊට පස්සේ කමලේෂ් පූජව ගෙදර එක්කගෙන යන්න කලින් පූජට කියනවා පූජා ඉතින් තේ එකක් හදලා දෙන්න කියලා. හැබැයි පූජා තාම කමලේෂ්ට වෙච්ච සිද්ධිය කියලා නැහැ. ඉතින් අන්න ඒ නිසා කමලේෂ් ඉන්නේ පූජා එක්ක ටිකක් තරහකින්. මොකද වෙච්ච හේතුව කිව්වේ නැති නිසා. ඉතින් ඊළඟට කමලේෂ් පූජා හදලා දීපු තේ එක බීලා කියනවා ඉඟුරු උණු වෙලා මදි කියලා. ඉතින් එහෙම කියලා පූජා අතට තේ එක දීපුවම පූජා කල්පනා කර ඉන්න නිසාම පූජා ගතින් කෝප්පේ බිමට වැටෙනවා. ඊළඟට කමලේෂ් ඉන්නේ ගෙදර කට්ටිය නැගිටිනකම් පූජව එක්කගෙන යන්න. නමුත් ඉතින් කවුරුවත්ම නැගිටින්නේ නැති නිසා කමලේෂ් පූජව ස්කූටියේ දාගෙන එක්කගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට ගෙදරට ආව පූජා පූජගේ අම්මව ඇදගෙන කුස්සියට ගිහින් වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම කියනවා. කියලා කසාදේ එපා කියලාත් කියනවා. නමුත් ඉතින් අම්මා කියන්නේ ගැහණියක් වුණාම ඒවා විදදරා ගන්න ඕන. ඕවා සාමාන්‍ය දේවල්. ඊයේ කසාද බැඳලා අද ගෙදර ආපුවාම නෑදෑයෝ මොනවා නොහිතයිද කියලා. අනික ඔයා ආවම ඔයාගේ මාමණ්ඩි පොරොන්දු වුණා වගේ ඔයාගේ මල්ලිට හොඳ රස්සාවක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේ පූජා සෑහෙන්න අසරණ වෙනවා. මොකද පූජට මෙහෙම කියන්නේ එයාගේම අම්මා නිසා. ඒත් පූජා කියන්නෙම ගෙදර යන්න බෑ කියලා. ඒ වුණත් අම්මා කියනවා අරුණ්ගේ පවුල හොඳ පවුලක්. මල්ලිටත් නොමිලේම රස්සාවක් හම්බ වෙනවා. ඒ නිසා ආපහු යන්න කියලා.
ඉතින් කොහොම හරි මේ වෙලාවෙත් ඊයරෑ අරුන් කරපු දේවල් නිසා පූජා බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. ඒත් මේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැති අම්මා බලෙන්ම වගේ කමලේෂ් එක්ක පූජව ආපහු පිටත් කරලා අරිනවා. ඉතින් කමලේෂ් එක්ක ස්කූටියේ එනකොට අරුන්ගෙන් කෝල් එකක් එනවා කමලේෂ්ගේ ෆෝන් එකට. අරුන් කලබලෙන් අහනවා පූජා ඉන්නවද කියලා. එතකොටම කමලේෂ් කියනවා ඔව් අපි දෙන්න ගමනක් ගිහින් එන ගමන් ඉන්නේ කියලා. ඉතින් ඉක්මනටම එන්න හනිමූන් එකට බඩු ලෑස්ති කරගන්න ඕන කියලා තමයි මේ වෙලාවේදී කියන්නේ. ඉතින් මේ වෙලාවේ පූජා කමලේෂ්ට වාහනේ නවත්තන්න කියනවා එයාට වොෂ්රූම් යන්න ඕන කියලා. ඊට පස්සේ පූජා ලක්නෝ නගර සභාව පැත්තට යනකොට කමලේෂ් පස්සෙන් යනවා ටොයිලට් තියෙන්නේ ওই පැත්තේ නෙවෙයි කියලා. නමුත් පූජා ඒ ඩිංගට අතුරුදහන් වෙනවා. කමලේෂ් ඒ පාර දිගේ ගියත් පූජව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඊළඟට පූජව හොයාගන්න බැරි වුණන තැන කමලේෂ් ගෙදරට ඇවිල්ලා විස්තරය කියනවා. එතකොට සුකුමාර් කියනවා ඔයාම නේද මේ පවුලේ වැඩියෙන්ම වගකීමෙන් වැඩ කරන කෙනා. යතුරක්වත් ලේසියෙන් නැති කරගන්නේ නැති ඔයා කොහොමද ඔයා පූජව අතුරුදහන් කරගත්තේ කියලා. ඉතින් ඊළඟට අරුන්ගේ අම්මා හොඳටම බයිනවා අරුන්ට තමුන් මොනවා හරි කරන්න ඇති ඒක තමයි පූජා අපිටත් නොකියම උදේ පාන්දරම ගිහින් තියෙන්නේ කියලා. ඉතින් කොහොම නමුත් ඊළඟට කට්ටියම පූජව හොයන්න පටන් ගන්නවා. ඉතින් කමලේෂ් එනවා ෂෝනාගේ NGO එකට. ඇවිත් පූජා අතුරුදහන් වුණ සිද්ධිය කියනකොට ෂෝනා තවත් කෙල්ලන්ට කියනවා එයා ගැන තොරතුරක් හොයන්න කියලා. ඉතින් අන්න ඒ අතරේ කමලේෂ් ෂෝනාගෙන් අහනවා මෙතන මොකද වෙන්නේ කියලා. එතකොට ෂෝනා කියනවා කාන්තාවන් වෙනුවෙන් හඬනගන රාජ්‍යනවන සංවිධානයක් අපි. මෙතන කාන්තාවන්ගේ ආරක්ෂාව නැති වෙන ඕනම දෙයක්, එයාගේ ඕනම ප්‍රශ්නයක්, ඕනම ලිංගික හිංසනයක් ගැන කතා කරන්න පුළුවන් මෙතන ඕනම කෙනෙක්ට කියලා. ඉතින් අන්න එතකොටම කමලේෂ් ආනවා ඒව මෙතන කිව්ව කියලා මොකද වෙන්නේ කියලා. එතකොට ෂෝනා පැහැදිලි කරනවා එයාලා ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙලා උදව් කරන විදිය ගැන. ඊළඟට කමලේෂ් කියනවා ගේ අස්සට වෙලා හිටියනම් ඔය මුකුත් නැහැනේ කියලා. එතකොටම ෂෝනා අහනවා ගේ අස්සේ ආරක්ෂාවක් නැත්තම් මොකද කරන්න කියලා. එතකොටම කමලේෂ් නිශ්ශබ්ද වෙනවා. ඒ වගේම අර ගැහණු ළමයා ඇවිත් කියනවා පූජා ගැන කිසිම තොරතුරක් හොයාගන්න ලැබුණේ නැහැ කියලා. ඊළඟට කමලේෂ් ෂෝනාත් එක්ක ලක්නෝ නගර සභාවට යන්න පිටත් වෙනවා. ඒ එනකොට ෂෝනා ස්කූටි යන ගමන් කියනවා පූජා එයාගේ තාත්තගේ නීති රීති මැද්දේ ගොඩාක් හැදුනේ. ඒ නිසා එයා පොඩි දෙයටත් බයයි. මෙහෙම පැනලා යන්න මොකක්ම හරි ලොකු හේතුවක් ඇති කියලා. ඉතින් අන්න එතකොටම එනවා ෂෝනට කෝල් එකක් පූජා යම් තැනක ඉන්නවා කියලා. ඊළඟට ෂෝනා කමලේෂ් එක්ක එතරට ඇවිල්ලා වාහනයෙන් බහිනකොටම කමලේෂ් ෂෝනාගෙන් අහනවා ඔයා කවද ඉන්නන්ද මෙහෙම උනේ කියලා. මොකද ෂෝනා දැන් ඉන්නේ පිරිමි ළමයෙක්ගේ ස්වරූපයෙන්. නමුත් ෂෝනා ඒවට උත්තර නොදීම ස්කූටියෙන් බහැපු ගමන් පාක් එක ඇතුළට යනවා. එහෙම එනකොට පූජා එක තැනක ඉන්නව දකිනවා. ඊළඟට ෂෝනා පූජව සංසුන් කරලා කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ෂෝනා මේ වෙලාවේ පූජට කියනවා මට තේරෙනවා ඔයාට මොකක්ම හරි ලොකු දෙයක් වෙලා. හැබැයි ඔයා කිසිම වෙලාවක හිතන්න එපා ඔයාට ඔයා විතරයි ඉන්නේ කියලා. ඔයා වටේ ඔයාගේ ආරක්ෂාවට අපි වගේ ජාලයක්ම ඉන්නවා කියලා. ඉතින් අන්න එතකොටම එතරට කමලේෂ් එනවා එයාව හොයාගෙන. ඉතින් කමලේෂ්ව දැක්ක පූජා ඉක්මනටම ඉබේටම නැගිටිනවා. ඊළඟට ෂෝනා පූජට කමලේෂ්ට ඇහෙන්න නැතිව කියනවා ඔයාගේ නෑන ටිකක් අමුතු වුණාට එයා හොඳ කෙනෙක් කියලා. එහෙම කියලා පූජව වැළඳගෙන ෂෝනා එතනින් එනවා. ඉතින් ඊළඟට කමලේෂ් පූජට ආදරෙන් කතා කරලා කියනවා මෙහෙම පැනලා යන්න තරම් ඔයාට මොකක්ද උනේ කියලා බය නැතුව අපිට කියන්න කියලා. ඉතින් මං ඉන්නවා ඔයා එක්ක කියලාත් මේ වෙලාවේදී කියනවා. ඉතින් අන්න එතකොටම පූජා කියනවා ඊයේ මං අසනීප නිසා හරිම අමාරුවෙන් හිටියේ මට ඒ ගැන හැඟීමක් තිබ්බේ නැහැ. ඔයාගේ මස්සිනා අරුන් මාව රේප් කරා කියලා. ඉතින් අන්න එතකොටම කමලේෂ් පූජගේ කම්බුලට හයියෙන් පහරක් ගහනවා. ඊට පස්සේ කමලේෂ් හරිම පිළිකුල් සහගතව පූජට කියනවා ඔයා කොහොමද ඔහොම දේවල් කටක් ඇරලා කියන්නේ කියලා. අනික අරුන්ට කොහොමද එහෙම චෝදනා කරන්නේ කියලා. ඊළඟට කමලේෂ් අහනවා මගේ අල්මාරියෙන් මගේම සල්ලි මං ගත්තොත් ඔයාට හොරෙක් වගේද පේන්නේ කියලා. අන්න ඒ වගේම තමයි අරුන්ගෙත් ඒක අයිතියක් කියලා. ඉතින් කමලේෂ්ගේ මෙන්න මේ කතාව ඇහුවම පූජාට කමලේෂ් ගැන කලකිරීමක් ඇති වෙනවා. ඊළඟට පූජා අඬා වේදනාවෙන් කියනවා මට ඉන්නේ මේ ලෝකේ මෝඩම නෑන කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා කසාදෙන් පස්සේ අහල පහල අයට තෑගි බෙදන අරුන්ගේ තාත්තා අවශ්‍ය දේවල් ලෑස්ති කර ඉන්නකොට අරුන්ගේ අම්මා ඇවිත් සුකුමාරට කියනවා කමලේෂ් පූජව එක්කන් ආවා කසාද බැඳලා පහුවදාම එයාට යන්න මොකක් වුණාද කියලා මමත් තාම කල්පනා කරනවා කියලා. එහෙම නැත්නම් එයා ලෙස්බියන් කෙල්ලෙක්ද කියලා දන්නෙත් නැහැ කියලා. ඉතින් ඒ අතරේ පූජා එනවා මෙතනට සුකුමාර එක්ක කතා කරන්න. මොකද සුකුමාර තමයි පූජට එන්න කියලා කතා කරන්නේ. ඉතින් පූජට එන්න කියලා සුකුමාර් කැවිලි ඔතවත දෙනවා කට්ටියට ගිනියන්න තියෙන ඒව කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ සුකුමාර් ප්‍රවාහන කළමනාකාර මහත්තයගේ ගෙදරට එක කැවිලි පෙට්ටියක් යවන්න කියලාත් කියනවා.
ඉතින් අන්න එතකොට අනිත් කෙනා අහනවා කවුද ඒ කියලා. ඉතින් අනිත් කෙනා කියන්නේ අර දුව පැනලා ගියපු කෙනා කියලා. ඉතින් ඊළඟට තවත් කෙනෙක්ගේ නමක් කියනකොටම කියනවා අර ඩිවෝර්ස් වෙච්ච ළමයෙක් ඉන්නේ අන්න ඒ ගෙදරට කියලා. ඉතින් පූජටත් මේ ටික ඇහෙනවා. ඊළඟට සුකුමාර් පූජකාවට ඇවිත් කියනවා පේනව නේද? ඔයා ආයෙම ආවේ නැත්තම් අපේ පවුලටත් කියන්නේ ඔන්න ඔය ටිකම තමයි කියලා. අඹුසැමියන් අතර ප්‍රශ්න වෙනවා. ඒක සාමාන්‍යයි. හැබැයි ඒවා පෞද්ගලිකව කියන්න ඕන දේවල් නෙවෙයි කියලා. ඉතින් ඊළඟට සුකුමාර් අරුන්ගේ අම්මට කියනවා දැන් දෙන්නව හනිමූන් එකට යවන්න ඕන දේවල් ලෑස්ති කරන්න කියලා. ඉතින් මෙන්න මේක කියනව ඇහිලා පූජා එතනින් නිහඬව නැගිටලා යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ කමලේෂ් වේදනාවෙන් අල්මාරියේ කණ්ණාඩියෙන් මුහුණ බලනවා. ඉතින් ඊළඟට අල්මාරිය ඇරලා ෆයිල් එකක් අරගෙන ගිහින් පුටුවෙන් ඉඳ ගන්නවා. ඉතින් ඒ ෆයිල් එකේ තියෙන්නේ අරුන්ගේ කොලෙජ් එකේ චරිත සහතිකය. මොකද ඒකේ තියෙනවා කොලෙජ් එකේදී අරුන්ට යම්කිසි ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් අන්න එතකොටම විනායන් එනවා කාමරේට. ඉතින් දුකෙන් ඉන්න කමලේෂ්ව දැකලා අය ඇහුවම කමලේෂ් අහනවා විනායන්ගෙන් අරුන්ට කොලෙජ් එකේදී එදා ඇත්තටම මොකක්ද උනේ කියලා. එතකොට විනායි කියන්නේ ඒක සාමාන්‍ය රණ්ඩුවක්. අනික කොලෙජ් වල ඔහොම දේවල් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් ටිකක් වෙලා විනායි දිහා බලන් හිටපු කමලේෂ් කියනවා මට පුතෙක් හිටියේ නැහැ. අරුන් මගේ මස්සිනා වුණත් මං එයාව දරුවෙක් වගේ හැදුවා. අදටත් මං සතුටු වෙන්නේ එයා මං හරි විදියට හැදුවා කියලා. ඒ වුණත් යම් දවසක අරුන්ගෙන් වැරද්දක් වුණොත් මට ඒක දරා ගන්න බැරි වෙයි කියලා. එතකොටම විනායන් විශ්වාසයෙන් කියනවා කවදාවත් අරුන් වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා රැවෙලා පූජා කාමරේ ඉන්නකොට අරුන් පූජට අමුතු විදිහට කතා කරගෙන කාමරේට ඇතුල් වෙනවා. අන්න එතකොටම පූජගේ හිතට අමුතු බයක් දැනෙන්න ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නන්නේ පහවදා වෙන සිද්ධිය. ඉතින් උදෙන්ම කමලේෂ් හැමෝටම කෑම ලෑස්ති කරනවා. පින්කි එයාගේ ගවුමේ බොත්තමක් ගැලවුණා කියලා සාලට වෙලා අඬ ඉන්නකොට කමලේෂ් කියනවා උදේ තියෙන වැඩත් එක්ක බොත්තම් මහන්න වෙලාවක් නැහැ. බොරුවට අඬන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ අරුන් එකපාරටම එනවා පූජ නැහැ කියාගෙන. එතකොටම අරුන්ගේ අම්මා කමලේෂ්ට කියනවා පවුමගේ අරුන් එයාට ඉන්නේ උදේට පැනලා යන බිරිඳක් කියලා. ඉතින් අන්න එතකොටම පූජ එනවා පින්කිගේ ගවුමට බොත්තමකුත් අරගෙන. ඊළඟට පූජා එයාගේ පාඩුවේ පින්කිගේ ගවුමට බොත්තම අල්ලනකොට කමලේෂ් පූජා දිහා අනුකම්පාවක් ඇතිව මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. ඉතින් ඊළඟට පූජා සහ අරුන් දෙන්න පිටත් වෙන්න හදන්නේ හනිමෝන් එකට. ඉතින් මේ වෙලාවේ කමලේෂ්ට තේරෙනවා පූජා නම් මේ ගමන යන්නේ අකමැත්තෙන් කියලා. ඒ වගේම පූජාත් කියාගන්න බැරි දුකකින් කමලේෂ් දිහා සැරින් සැරේ බලනකොට අරුන් පූජවත් එක්කගෙන පරක් වෙනවා කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ටිකක් දවල් වෙලා කමලේෂ් එනවා ෂෝනගේ NGO එකට. ඇවිල්ලා ෂෝනා එක්ක කතා කරනවා. ඉතින් කමලේෂ් අහනවා ෂෝනාගෙන් කමලේෂ් මෝඩයිද කියලා. ඉතින් අන්න එතකොටම ෂෝනා hina වෙනවා. ඊළඟට කමලේෂ් කියනවා බොරුණු කියා අවංකව උත්තර දෙන්න කියලා. එතකොටම ෂෝනා කියන්නේ මෝඩකම කෙනෙකුගේ වරදක් නෙවෙයි. හැබැයි තමන්ගේ මෝඩකම පදක්කමක් වගේ ප්‍රදර්ශන කරන්න ගියොත් අන්න ඒක ලොකු වරදක් කියලා. ඉතින් ඊළඟට ෂෝනා කියනවා දැන් කාන්තාවන්ටත් පත්තරේ මුල් පිටුව කියවන්න කාලේ මේක තමයි කියලා. එතකොටම කමලේෂ් අහනවා පූජා මං ගැන කිව්වද කියලා. එතකොට ෂෝනා සද්දයක් නැතුව මේ වෙලාවෙදී ඉන්නවා. ඊට පස්සේ ෂෝනා කමලේෂ්ව NGO එකේ කවුන්සලර් ළඟට එක්කගෙන යනවා. මෙතනදී කමලේෂ් කවුන්සිලර්ගෙන් අහනවා අපේ කැමැත්ත කියන දේ විවාහය තුල බලපානවද කියලා. අන්න එතකොට කවුන්සලර් කියනවා අනිවාර්යයෙන්ම ඔව්. මොකද විවාහය කියන්නේ නීතිමය බැඳීමක් ඇරෙන්න අපේ ශාරීරික අයිතිය කාටවත් පවරන මෙවලමක් නෙවෙයි කියලා. ඉතින් ඊළඟට කමලේෂ් අහනවා කාන්තාවකට විවාහය තුල නෑ බෑ වගේ තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. එතකොට කවුන්සලර් කියන්නේ ඔව් කියලා. එතකොට කමලේෂ් අහනවා ඔව් වෙන්නේ කොහොමද? අපි ශරීරයෙන් මනසින් හදවතින් සැමියට බැඳෙනවා කියලා පොරොන්දු වෙනවනේ කියලා. ඉතින් අන්න එතකොටම කවුන්සලර් තේරුම් කරලා දෙනවා ඒක විවිධ ආගමික මත අනුව වෙනස් වෙන දෙයක් කියලා. ඊට පස්සේ කමලේෂ් අහනවා කාන්තාවකට සැමිය එක්ක ලිංගිකව එකතු වෙන්න අකමැත්ත පළ කරන්න පුළුවන්ද කියලා. එතකොට ඉතින් කවුන්සලර් පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම තමන් අකමැති නම් ඒ දේ කරන්න බෑ. මොකද ලිංගිකත්වය කියන්නේ අනිවාර්ය දෙයක් නෙවෙයි. පෙර කැමැත්ත මත සිදුවෙන දෙයක් කියලා. ඉතින් අන්න එතකොටම කමලේෂ් අහනවා හරි අකමැත්තෙන් ඒ දේ වුණා නම් ඒක මොකද්ද කියලා. එතකොට කවුන්සලර් කියනවා කතා දෙකක් නැහැ විවාහය තුල වුණත් ඒක දූෂණයක් කියලා. ඉතින් අන්න එතකොටම කමලේෂ්ව නොසන්සුන් වෙලා යනවා. ඊළඟට කමලේෂ් කියනවා වැදගත් පවුලක දරුවෙක් අතින් කවදාවත් එහෙම වෙන්න බෑ කියලා. එතකොටම කවුන්සලර් කියන්නේ හැම පවුලකම තමන්ගේ පිරිමි ළමයි ගැන එහෙම හිතන් ඉන්නේ. හැබැයි හැම වෙලාවෙම ඒ මතේ සත්‍ය නැහැ කියලා.
ඉතින් මෙන්න මේ කතාවට කමලේෂ්ට හින්දාඩියත් එක්ක ලැජ්ජාවකුත් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා පූජා සහ අරුන් දෙන්න හනිමූන් ළඟට ලෑස්ති කරපු හොටෙල් එකට එනවා. ඊළඟට පූජා අරුන් ළඟට ඇවිත් අහනවා අරුන් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට අරුන් අනිවාර්යයෙන්ම ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන් කියලා ෆෝන් එක පැත්තකට දාලා පූජට සම්පූර්ණ අවධානය දෙනවා. ඒත් මෙන්න මේ වෙලාවේ පූජා කියනවා අරුන්න දැක්කම පූජට බයක් දැනෙනවා කියලා. ඉතින් අන්න එතකොටම අරුන් පූජට හරිම සැහැල්ලුවෙන් කියනවා එහෙම බය වෙන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ පූජා අරුන්ට කියනවා පළමු රාත්‍රියේදී වෙච්ච දේවල් අමතක කරලා අරුන් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන දෙන්නම අඳුර ගන්න ඕන කියලා. ඊට පස්සේ පූජා අරුන්ට කියනවා පළමු රාත්‍රියේ ඔයා හැසිරුනේ හරිම අමුතු විදියට. ඒත් ඒ දේවල් අමතක කරලා මට ඔයා එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කියලා. හැබැයි ඉතින් අරුන් නම් මේ දේවල් වැඩි අහන්නේ නැහැ. ඉතින් පූජා අඬා දිගින් දිගටම කතා කරත් ඒ කිසි දෙයක් ඇහුනේ නෑ වගේ අරුන් පූජට බලහත්කාරකම් කරනවා. ඉතින් පූජගේ අසරණකමත් එක්ක තවත් සතුටු වුණු අරුන් ඊළඟට පූජව ඇඳට තල්ලු කරනවා. ඉතින් ඊට පස්සේ පූජගේ කෙස් වැටියෙන් අල්ලගන්න අරුන් ඊටාම පහත් විදියට එයාගේ අවශ්‍යතා පූජගෙන් මුළු රෑ පුරාවටම සපුරා ගන්නේ එයා අමුතු ආශ්වාදයක් ලබන ගමන්. ඉතින් ඊට පහුවදා උදේ මොකුත් නොවුන වගේ පූජා එක්ක ඇවිදින්න ගිහින් ෆොටෝ ගහලා විනෝද වුණත් පූජගේ මූණේ කිසිම සතුටක් පේන්න නැහැ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා කමලේෂ් උදේ කෑමක ලෑස්ති කරලා කුස්සියට වෙලා පත්තරේ මුල් පිටුවේ තියෙන දේවල් බලනවා. ඉතින් අන්න එතකොටම කුස්සියට ආපු විනායන් කමලේෂ් පත්තරේ කියවනව දැකලා පුදුම විදියට සතුටු වෙනවා. ඉතින් ඊළඟට කමලේෂ් එනවා ෂෝනාගේ ඉන්ජුවේකට රැස්වීමකට. ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්නවා ගැහැණු ළමයෙක්. ඒ ගැහැණු ළමයා කියනවා හැමදාමත් එයාගේ සැමියා ඒ ගැහැණු ළමයාගේ අකමැත්තෙන් තමයි ලිංගිකව එකතු වුනේ. ඒකෙන් සැමියා දකින වාරයක් ගානේ දුකක් සහ රැ වෙනකොට මරන්න ගෙනියනවා වගේ බයක් දැනෙනවා කියලා. ඉතින් පීඩනය දරා ගන්න බැරුව දිවිනසා ගන්නත් උත්සාහ කරා කියලාත් මේ වෙලාවේදී කියනවා. ඉතින් මේ අතරේ අපිට පෙන්නනවා අරුන් සහ පූජා ගොඩාක් තැන්වල ඇවිදිනවා. හැබැයි මේ හැම දවසකම රැට අරුන් බලෙන්ම පූජගෙන් විවිධාකාරයෙන් ලිංගිකව සතුටු වෙන්න ගන්නවා. ඉතින් ඒ විදියට දවසක් මේ දෙන්න කතා කරමින් ඉන්නකොට අපිට දැක ගන්න පුළුවන් පූජගේ බෙල්ලේ පවා සපා කෑමේ සලකුණු සහ තදින් පහර දීමේ ඇති වුණු පැල්ලම් කිහිපයක් තියෙනවා කියලා. ඉතින් ඊළඟට අපිට ආයමත් පෙන්නනවා අරුන් පූජා එක්ක ඇවිදලා විනෝද වෙලා රෑ වෙලා රූම් එකට එනවා. ඉතින් මේ වෙලාවේ පූජා රූම් එකේ වොෂ් එකක් දාගෙන එන්නම් කියලා බාත් රූම් එකට පැන ගන්නවා. ඊළඟට බාත් රූම් එකට ගිහින් සෑහෙන්න කලබලෙන් ඉන්න ගන්නවා. ඉතින් විනාඩි 10ක් විතර බලලා අරුන් පූජට කතා කරනවා. ඉතින් පූජා සද්ද නැතුව ඉන්නකොට අරුන් දොරට ගහගෙන යනවා. ඉතින් ඊළඟට පූජා හොඳටම අඬන්න ගන්නවා. පූජා අඬා කියනවා අරුන්ට අද ඉන්න බෑ කියලා. අන්න එතකොටම අරුන් තරහින් අහනවා මොකද අද ඉන්න බැරි හේතුව මොකද්ද කියලා. ඉතින් පූජා කල්පනා කරලා එකපාරටම කියනවා පීරියඩ්ස් පටන් ගත්තා කියලා. ඉතින් අරුන්ගේ මෝඩ් එක එහෙම් පිටින්ම කැඩිලා යනවා. ඊළඟට නිශ්ශබ්දව හිටපු අරුන් එකපාරටම ආයෙත් දොරට ගහලා කියනවා පූජට එහෙනම් පෙන්නන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ මාරම අසරණ වීමක් තමයි පූජට සිද්ධ වෙන්නේ. ඉතින් පූජා කලබලෙන් වටපිට බලනකොට පූජට අහුවෙනවා බාත් රූම් එකේ තිබිලා බ්ලේඩ් එක. ඔන්න ඉතින් ඒත් එක්කම අපිට ආයෙමත් පෙන්වන්නේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්න පූජව. ඉතින් ඒ වෙනකොට ගෙදරින් සුකුමාර් සහ විනායන් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම කමලේෂ් සිද්ධිය ආරංචි වෙලා පින්කිවත් අරගෙන එනවා මෙතනට. ඉතින් කමලේෂ් දැක්ක අරුන් ටිකක් බය වෙලා යනවා. ඉතින් කමලේෂ්ව දැක්ක හැටියෙම අරුන් කියනවා පීරියඩ් ස්ටාර්ට් වෙලා බ්ලීඩ් වෙනවා වැඩි ඒකයි ඇඩ්මිට් කරේ කියලා. ඉතින් ඊළඟට ડોක්ටර් කමලේෂ්ව දැකලා ඇතුළට අඬ ගහලා අහනවා ඔයා පූජගේ කවුද කියලා. එතකොටම කමලේෂ් කියනවා එයා මගේ නෑන කියලා. ඊට පස්සේ කමලේෂ් අහනවා පීරියඩ්ස් වලට ඔහොම අමාරු වෙනවද කියලා. එතකොටම ડોක්ටර් කියන්නේ පීරියඩ්ස් නෙවෙයි එයාගේ යෝනියේ බ්ලේඩ් කැපුම් පහරවල් දෙකක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ කියපු දෙයට කමලේෂ්ට හිතාගන්න බැරි වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ කමලේෂ්ව ගැහෙන්න වගේ පටන් ගන්නවා. ඊළඟට කමලේෂ් එළියට ඇවිත් කියනවා ඔයාලා යන්න මම මෙතන දේවල් බලා ගන්නම් කියලා. ඉතින් ඊළඟට කට්ටියම පිටත් වුණාට පස්සේ කමලේෂ් එනවා පූජා ඉන්න රූම් එකට. ඉතින් ඒ එද්දිම කමලේෂ් දකිනවා පූජගේ කකුල් දෙකෙන් පහළට ගලා ආව විශාල ලේ පැල්ලම් මේ වෙද්දි වේලිලා තියෙනවා. කොහොම හරි මේකෙන් තවත් බය වුණු කමලේෂ් නිදාගෙන ඉන්න පූජගේ ඔළුව අත ගන්නකොට පූජා ගැස්සිලා අවදි වෙනවා. ඊළඟට වේදනාවෙන් පූජා දිහා බලන් හිටපු කමලේෂ් අහනවා ඇත්තටම මේ දේ කරේ කවුද කියලා. ඉතින් පූජා කියනවා මං ගොඩාක් මහන්සි වෙලා හිටියේ. මට ඇඳ දකිද්දි බයක් දැනුණා. මට ඒ දේ කරන්න ඕනකමක් තිබ්බේ නැහැ. ඒ නිසා මං විසින්ම කපා ගත්තා කියලා. ඉතින් අන්න ඒත් එක්කම තමයි කමලේෂ්ට නොදැනීම කඳුළු එන්න පටන් ගන්නෙ. ඉතින් පූජා ආයමත් කියනවා කමලේෂ්ට ඒ වගේ දෙයක් කරගත්ත කියලා විශ්වාස නැහැ නේද? හරි එහෙනම් ඔයත් ඒ දේ කරගන්න උත්සාහ කරලා බලන්න. ඔයාටත් එහෙම දෙයක් කරගන්න පුළුවන්ද කියලා.
මොකද පූජා මුලින්ම අර වගේ බොරුවක් කියන්නේ කමලේෂ් පූජට වඩා අරුන්ව විශ්වාස කරන නිසා. ඉතින් ඊට පස්සේ වේදනාවෙන් එතනින් පිටත් වුණ කමලේෂ් වොෂ්රූම් එකට යනවා. ඉතින් ගිහින් කණ්ණාඩිය දිහා ටික වෙලාවක් කමලේෂ් දිහාම තරහින් බලන් ඉඳලා බ්ලේඩ් එකක් අරගෙන කමලේෂ් Taman විසින්ම යෝනිය කපා ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලනවා. නමුත් ඉතින් දනහිසට උඩින් කමලේෂ්ගේ අත එස වෙන්නෙම නැහැ. ඉතින් මෙතනදී කමලේෂ්ට තේරෙනවා මේ වගේ දෙයක් කරගන්න ගැහණු කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ මේ අමානුෂික වැඩේ කරලා තියෙන්නේ අරුන් විසින් බව. ඉතින් ඊළඟට කමලේෂ් වොෂ්රූම් එකේ බිම වැටිලා කෑ ගහ වේදනාවෙන් අඬන්න පටන් ගන්නවා. කොහොම වුණත් මේකෙන් පස්සේ අපිට ආයෙමත් පෙන්නනවා කමලේෂ් පූජාව බලන්න ආයෙත් හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා. ඊළඟට කමලේෂ් දුකින් කියනවා ඔයා හරි මං තමයි මේ ලෝකේ ඉන්න මෝඩම නෑනා. අන්න එතකොටම පූජා කමලේෂ්ට සොරි කියනවා. ඊළඟට කමලේෂ් කියනවා එයා හැමදේම තේරුම් ගත්ත කියලා. කමලේෂ් මෙතර කාලයක් හිතන් හිටියට වඩා දෙයක් ඇස් පන අපිටම දැක්ක කියලා. ඒ වගේම කමලේෂ් කියනවා පූජා ළඟින්ම ඉඳන් පූජාව බේරගන්න උදව් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි කමලේෂ් කියනවා ඩයරි එකක් අරගෙන වැරදිකරුවන්ගේ ලයිස්තුවක් හදලා මං එකින් එක්කෙනාට දඬුවම් දෙනවා කියලාත් මේ වෙලාවේදී කමලේෂ් කියනවා. අන්න එතකොටම පූජා කුතුහලයෙන් වගේ අහනවා කවුද ඒ කියලා. ඉතින් ඒ ඩයරියේ ලියවිලා තියෙන පළවෙනි නම දැක්කම පූජා පුදුම වෙනවා. ඉතින් ඒ මොකද කිව්වොත් ඩයරි එකේ තියෙන්නේ ඉහළින්ම කමලේෂ්ගේ නම. ඊට පස්සේ අපිට පෙන්නනවා අරුන් එනවා පූජාව බලන්න හොස්පිටල් එකට. ඉතින් අරුන් රිසෙප්ෂන් එකෙන් අහනකොට රිසෙප්ෂන් එකෙන් කියන්නේ පූජා උදේ ඩිස්චාර්ජ් කරගෙන ගෙදර ගියා කියලා. ඉතින් මේ නිසා අරුන් පූජට ට්‍රීට්මන්ට් කරපු ડોක්ටර්වත් හම්බ වෙන්න යන්න තීරණය කරනවා. ඇවිත් අරුන් ડોක්ටර්ගෙන් අහන්නේ අපේ අලුත බැඳපු ජෝඩුවක් ඒ නිසා අපිට ආයමත් කවද වගේ ශාරීරික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා. ඉතින් අන්න එතකොටම කේන්ති කියපු ડોක්ටර් පුටුවෙන් නැගිටලා බයිනවා අරුන්ට තමුන් මහ ජරා මිනිස්සෙක්. පූජක යෝනිය තිරස්තතට කැපුම් පහරව දෙකක් තියෙනවා. තමුසේ මොන જાතියේ මිනිහෙක්ද? තමුසේ සුදු හිරේ ළඟින්න කියලා. ඒ වගේම තමයි තමුසේගේ නෑනා කමලේෂ් මේක ඇහුවම අනිවාර්යයෙන්ම කලන්තේ දාන්න නැති. ඒ තරම් වේදනාවක් මං ඒ මූණෙන් දැක්ක කියලා. ඉතින් මෙන්න මේක ඇහුවම අරුන් බය වෙන්නේ කරපු වැඩේ අහුණු එකට නෙමෙයි කමලේෂ් දැනගත් එකට. ඊළඟට ડોක්ටර් එළිය ඉන්න සිකියුරිටි කෙනෙක් ගෙන්නනවා අරුන්ව එළියට ඇදලා දානවා. ඊළඟට අරුන් මාරම කේන්තියෙන් හොස්පිටල් එකකින් පිටත් වෙලා ගෙදරට එනවා. ඒ එන අතරේ අපිට පෙන්නනවා කමලේෂ් පූජට යම් කතාවක් කියනවා. ඉතින් ඒ තමයි සුකුමාර්ගේ පවුලේ ගැහැණු ළමයෙක්ගේ වෙඩින් එක දවසේ කමලේෂ් සින්දුවකට නටනවා ලස්සනට. ඉතින් මනමාලේගේ නෑනත් ලස්සනට ඩාන්ස් කරනවා. ඉතින් මේ වෙලාවේ දෙන්න අතර හොඳ තරගයක් ඇති වෙනවා. ඒ වගේම අරුන් කමලේෂ් නටන දිහා සතුටින් බලාගෙන ඉන්නවා. ඉතින් ඊළඟට අරුන්ගේ අම්මා ළඟ හිටපු ගැහැණු කෙනෙක්ට කියනවා කමලේෂ්ට අයින් වෙන්න කියන්න ඒ මනමහලයාගේ පැත්ත කෙනෙක් කියලා. එතකොටම කමලේෂ් පැත්තකට එනවා. හැබැයි අරුන්ට මේකට ගොඩාක් තරහ යනවා. ඉතින් ඊළඟට කමලේෂ් අරුන්ව ෂේප් කරගන්න ගුලාබ් ජාමුන් ටිකකුත් බෙදාගෙන ඇවිත් අරුන්ට කවන්න හදනකොට අරුන් තරහින් අහනවා මොකද ඔයා පරාද උනේ කියලා. එතකොට කමලේෂ් කියනවා අපි මනමාලිගේ පැත්ත අය. එතකොට අපි හැම වෙලේම යටත් වෙලා ඉන්න ඕන. කොල්ලගේ පැත්තේ අයට උඩින්වත් විරුද්ධවත් යන්න බෑ කියලා. ඉතින් අන්න එතකොට අරුන් අහනවා කවද්ද එතකොට අපිට තැනක් එන්න කියලා. මේ වෙලාවේදී කමලේෂ් කියනවා ඔයා මනමාලියෙක් ගෙනාපු දවසට අපි බලවත් වෙයි කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ කමලේෂ් කියනවා එදා තමයි කමලේෂ් අරුන්ට ඒ වගේ වැරදි අදහසක් ඔලුවට දැම්මේ කියලා. ඒ වගේම මේ වෙලාවේ කමලේෂ් එයාටම දොස් පවර ගන්නවා කමලේෂ් තමයි අරුන්ව විනාශ කරේ කියලා. ඒ වගේම කමලේෂ් පූජට කියනවා මං කෙලින්ම පොලිසියට නොයා ගෙදරට ඔයාව එක්කන් ආව හේතුවක් තියෙනවා. ඒ තමයි මාමණ්ඩි. මොකද එයා ගොඩාක් සාධාරණයි. මං එයාට හැමදේම කියන්නම් අනිවාර්යයෙන්ම මාමණ්ඩි අරුන් කරපු දෙයට නීතියෙන් ලැබෙන්න ඕන දඬුවම් අරන් දෙයි කියලා. ඉතින් ඊළඟට අරුන් තරහින් ගෙදරට එනකොට බැරන්ඩාවේ සේරම් පිරිමි ටික එකතු වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් අරුන් කේන්තියෙන් දොරට ගහනකොට විනායන් කියනවා කමලේෂ් නීතියක් දාලා පිරිමෙන්ට ඇතුළට එන්න එපා කියලා. ඒ නිසා ඔයාට කීයටවත් ඇතුළට යන්න බෑ කියලා. ඒත් අරුන් කියන දේ අහන්නේ නැතුව දොරට ගහනකොට පිංකි සහ ආච්චි දොර අරිනවා. හැබැයි සම්පූර්ණ දොර අරින්නේ නැහැ. ඊළඟට අරුන් සද්දෙන් කියනවා පිංකිට දොර අරින්න කියලා. එතකොට ආච්චි කියනවා ගැහැණුන්ගේ උත්සවය පටන් ගත්තා. ඒක නිසා පිරිමි අයව ඇතුළට ගන්න බෑ කියලා. ඉතින් ඊළඟට අරුන් ආච්චිට කෑ ගහනවා පූජා ඩිස්චාර්ජ් කරගෙන ගෙදර ඇවිත් ඉන්නවා පූජාව බලන්න ඕන කියලා. එතකොට ආච්චි කෑ ගහනවා ඔයාගේ නෝනට heart attack හැදුනේ නෑනේ ඔසප් හැදුන විතරයිනි කියලා දොර වහගෙන ඇතුළට යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ආයෙත් කතා කර කර ඉන්න පූජාවයි කමලේෂ්වයි. මේ වෙලාවේදී කමලේෂ්ගේ ඩයරි එක අරගෙන පූජා වැරදිකාරයන්ගේ ලයිස්තුවේ දෙවෙනි නමට පූජගේ අම්මගේ නමත් එකතු කරනවා. ඉතින් ඊළඟට කමලේෂ් අහනවා ඇයි අම්මගේ නම ලිව්වේ කියලා. එතකොට පූජා කියනවා පූජට අවුරුදු 12 දී ක්ලාස් එකේ කොල්ලෙක් පූජගේ පියවරු ඇල්ලුවා.
ඊට පස්සේ පූජා ඒ ගැන අම්මට කිව්වම අම්මා වරද සම්පූර්ණයෙන්ම පූජා පිට පැටවුවා කියලා. ඉතින් පූජා කියනවා එවෙලේ අම්මට පුළුවන් කමක් තිබුණා නම් පූජගේ පියවරු බව අහක් කළා දායි කියලා. ඉතින් එහෙම බැරි වුණ නිසා පූජට එදායින් පස්සේ ගෙදරින් එළියට යන්න තහනම් කරා කියලා. ඉතින් පූජා කියනවා අම්මත් මේ ලිස්ට් එකට එකතු වෙන්නම ඕන කියලා. ඉතින් ඊට පස්සේ අරුන් කේන්තියෙන් ටික වේලාවක් ඉඳලා පිටිපස්සේ දොරෙන් යනවා කියලා නැගිටලා එනවා. ඉතින් මේ වෙලාවේ උත්සවයට ආව ගැහණු කෙනෙක් පූජා අතේ තිබ්බ ඩයරි එක දැකලා අහනවා ඔයා අපිටත් හොරෙන් ක්‍රියාපටිපාටි එකක් ලෑස්ති කරනවද කියලා. එහෙම කියලා ඩයරි එක අරන් ගිහින් හැමෝම නම ලියනකොට කමලේෂ් කියනවා ඒ අයගේ නමත් මේ වැරදිකරුවන්ගේ ලිස්ට් එකේ තියෙන්න ඕන කියලා. ඊළඟට කමලේෂ් දකිනවා පිටිපස්සේ දොරෙන් ඇතුළට එන අරුන්ව. ඉතින් කමලේෂ් දැක්ක අරුන් එකපාරටම නවතිනවා. ඉතින් ඊළඟට කමලේෂ් පූජා තට්ටුවෙන් ආශිර්වාද නුවරකුත් අරගෙන අරුන් ගාවට යනකොට අරුන් කියනවා මං කිසිම වැරද්දක් කරේ නැහැ ඒක මගේ අයිතිය කියලා. ඉතින් අන්න එතකොටම කමලේෂ් කියනවා මං ඔයාව වැදුවේ නැහැ. ඒත් දරුවෙක් වගේ මං ඔයාව හැදුවා. මං ඔයාව අනිවාර්යයෙන්ම හිරේ යවන්න ඕන හැම දෙයක්ම ඉක්මනටම ලෑස්ති කරන්නම් කියලා. එහෙම කියලා කමලේෂ් ආශිර්වාද නූල අරගෙන අතේ බැඳලා කියනවා මං ඔයා වෙනුවෙන් කරන අවසාන ආශිර්වාදයේ විදියට දෙවියන්ගෙන් ඉල්ලනවා මගෙන් ඔයාව ආරක්ෂා කරලා දෙන්න කියලා. ඉතින් එහෙම කියලා අරුන්ව වැළඳගෙන කමලේෂ් තවත් මොකුත් නොකියම එතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා පහුවදා ආයෙත් පවුලේ ගැහණු පිරිමි සේරම එකතු වෙලා කතා කර කර ඉන්නකොට කමලේෂ් කියනවා සුකුමාරට දෙයක් කියන්න ඕන කියලා. එතකොටම අරුන් කමලේෂ්ට එංගි කරනවා කියන්න එපා කියලා. ඒත් කමලේෂ් අරුන්ගේ කීම අහන්නේ නැහැ. කමලේෂ් ඔක්කොම ඉස්සරහ වෙච්ච සිද්ධිය කියන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලේ හැමෝම පුදුම වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා අරුන්ගේ ඇතුලේ හොඳටම බය වෙලා ඉන්නවා. ඉතින් මේ සිද්ධිය වෙන්නේ කමලේෂ් පවුලේ අයට සිද්ධිය කිව්ව දවසට පහුවදා. ඉතින් කමලේෂ් සහ පූජා විශ්වාසයෙන් මේ වෙලාවේ ඉන්නවා සුකුමාර්ගේ සාධාරණ තීන්දුව ලැබෙනකම්. ඉතින් සුකුමාර් අරුන්ට කියනවා දැන් ඔක්කොම ඉස්සරහා ඔයා කියන්න කියලා. අන්න එතකොටම අරුන් බයෙන් වගේ ගොතක ගහ කියනවා පූජට සොරි කියලා. එතකොටම අරුන්ගේ අම්මා hina වෙලා කියනවා හරිනේ දැන් ඔක්කොම විසඳුණා දැන් කට්ටියම දවල්ට කෑම උයන්න ගන්න කියලා. ඉතින් සුකුමාර්ගෙන් මේ විදිහේ තීන්දුවක් නම් කමලේෂ් කොහෙත්ම බලාපොරොත්තු උනේ නම් නැහැ. ඉතින් කමලේෂ් පුදුමෙන් වගේ පූජගේ මූණ දිහා බලනවා. ඉතින් ඊට පස්සේ කමලේෂ් තනියම සුකුමාර්ගේ කාමරයට යනවා. ගිහින් සුකුමාර එක්ක වේදනාවෙන් කතා කරනවා. කමලේෂ් කියනවා පොඩි කාලේ ඉඳන් අරුන්ව දරුවෙක් වගේ හදපු නිසා කවදාවත් අරුන් වැරදි දේවල් කරයි කියලා බලාපොරොත්තු උනේ නැහැ. ඒ නිසා අරුන්ගේ මෙහෙම දෙයක් වුණාම ඒක දරා ගන්න බැරි වුණා කියලා කමලේෂ් කියනවා. ඒ වගේම කමලේෂ් කියනවා පූජට වෙලා තියෙන්නේ ලොකු අපරාධයක් කියලා. ඉතින් අන්න ඒක නිසා මීට වඩා සාධාරණයක් පූජ වෙනින් බලාපොරොත්තු වුණා කියලා කමලේෂ් කියනකොට සුකුමාර් කියනවා සැමියා බිරිඳ අතර ඔය වගේ දේවල් වෙන එක සාධාරණයි. අනික ඒක අරුන්ගේ අයිතිය වෙනුවෙන් කියලා. අන්න එතකොටම කමලේෂ්ට හිතා ගන්න බැහැ මෙහෙම කියන්නේ සුකුමාර්මද කියලා. මොකද කමලේෂ්ට නිතරම සාධාරණ යුක්තිය ගැන ඉගැන්නුවේ මේ සුකුමාර්ම නිසා. ඊළඟට කමලේෂ් ආයෙත් වෙච්ච සිද්ධිය දිගින් දිගටම කියවනකොට සුකුමාර් අහනවා කමලේෂ්ගෙන් දැන් ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? අරුන්ව හිරේ යවන්නද කියලා. අන්න එතකොටම කමලේෂ් කියනවා අරුන් කරපු දෙයට අරුන්ට හරිම දඬුවම ඒක තමයි කියලා. එතකොටම සුකුමාර් කමලේෂ්ට කියනවා ඔයා තරම් මෝඩයෙක් කොහෙවත් නැහැ කියලා. ඔයා හිතන්න එපා මං කවදාවත් මගේ පුතාව හිරේ යවන වැඩ කරයි කියලා. ඒක අරුන්ට විතරක් නෙමෙයි විනායන්ටත් පොදුයි කියලා. ඊළඟට කමලේෂ් මාරම වේදනාවකින් මෙතනින් පිටත් වෙලා යනවා කාමරයට. ඊට පස්සේ කමලේෂ් කාමරයට වෙලා සෑහෙන වෙලාවක් කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඊළඟට කමලේෂ් තීරණය කරනවා කමලේෂ් තනියෙන් හරි පූජට වෙච්ච අසාධාරණ වෙනුවෙන් සටන් කරනවා කියලා. ඊළඟට කමලේෂ් ආයෙත් යනවා සුකුමාර්ව මුණ ගැහෙන්න. ගිහින් කමලේෂ් කියනවා මම මෙච්චර කාලයකට ඔයාගෙන් දැක්කේ හරි දේ කරනවා විතරයි. හැබැයි ඔයා පළවෙනි පාරට අසාධාරණයක් ඉස්සරහා පෙනී හිටියා. ඒකට කමක් නැහැ. ඔයාට වෙනනම් කවුරු හරි මේ දෙයට පෙනී ඉන්න ඕන කියලා. අන්න එතකොටම සුකුමාර් අහනවා ඔයා දැන් මට ඉහලින් අරුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නද යන්න කියලා. අන්න එතකොට කමලේෂ් ඔව් කියලා උත්තර දෙනවා. ඊළඟට සුකුමාර් කියනවා ඔයාට ඒ දේවල් කරන්න ඕන නම් ඉස්සෙල්ලම මේ ගෙදරින් එළියට බහැලා ඉන්න වෙනවා කියලා. අන්න එතකොට කමලේෂ් වේදනාවෙන් අහනවා මං කොහෙ යන්නද කියලා. ඉතින් සුකුමාර් කියනවා එහෙම යන්න තැනක් නැත්තම් මේ ගේ ඇතුළට වෙලා මගේ නීති රීති පිළිපැදගෙන පාඩුවේ ජීවත් වෙන්න කියලා. එහෙම කියලා එතනින් සුකුමාර් පිටත් වෙලා යනවා. ඊළඟට ඊට පහුවදා සුකුමාර් වීල් එකට එන්න කියලා පූජවයි කමලේෂ්වයි පිංකිවයි එළියට දානවා. ඉතින් මේ වෙලාවේ අරුන් විනායන් වගේම පවුලේ අනිත් අය කවුරුවත් සුකුමාර්ගේ කීමට පිටින් වැඩ කරන්නේ නැහැ බය වෙලා බලාගෙන ඉන්නවා. කොහොම හරි සුකුමාර් වීල් ඩ්‍රයිවර්ට කියනවා මෙයාලා නවත්තන්න කියන තැනින් බස්සන්න කියලා. අන්න එහෙම කියලා පිටත් කරලා යවනවා. ඉතින් විනායන් දුකින් කියනවා සුකුමාර්ට එයාට කොහෙවත් යන්න තැනක් නැහැ කියලා.
එතකොට සුකුමාර් hina වෙලා කියනවා බය වෙන්න එපා කමලේෂ් පොඩි එකෙක් වගේ. එයා හරිම මුරණ්ඩුයි. එයා කවදාවත් අපේ පවුලට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම මගින් හැරිලා එනවා. ඇවිල්ලා මගේ කකුල් දෙක ඇල්ලලා සමාව ඉල්ලනවා. ඒ නිසා ඔයාලා කවුරුවත් බය නොවි ඇතුළට යන්න කියලා. ඒ වගේම විනාඩි 15කින් විතර ආපහු ගිය වීල් එක හරවගෙන එනවා. ඉතින් කමලේෂ් වීල් එකෙන් බැහැලා විනායින් දැකලා දුවගෙන ගිහින් අඬනවා යන්න කොහෙවත් නැහැ කියලා. නමුත් විනායෙන් මේ වෙලාවේ කියනවා මීට අවුරුදු ගානකට කලින් වැඩට ගිහින් බස් එකෙන් එනකොට ගැහණු ළමයෙක්ට පිරිමි දෙන්නෙක් කරදන කරන හැටි ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් ඒකට මුකුත් කරන්න තරම් හයියක් විනායෙන් ගාව තිබ්බේ නැහැ කියලා. ඒක නිසා විනායෙන් ඒ සිද්ධිය දැකලත් අහක බලාගත්ත කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් විනායෙන් මේ කතාව කියලා කියනවා මං අදටත් පසුතැවෙනවා එදා මං පිරිමියෙක් වෙලත් ඒ ගැහණු ළමයා වෙනුවෙන් පෙනී හිටින්න හයියක් තිබ්බේ නැහැ කියලා. ඒක නිසා ඔයා මේ සටන අතාරින්න එපා. මොකද එහෙම වුණොත් දවසක ඔයාටත් මං වගේ විඳවන්න වෙයි. ඒක නිසා ඔයාට යන්න තැනක් හම්බුවේ ඔයා දිගටම සටන් කරන්න කියලා. ඒ වගේම කියනවා මට නම් කවදාවත් වීරයෙක් වෙන්න බෑ. හැබැයි වීරවරියක්ගේ හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් කඩා වැටුණු කමලේෂ්ට විනායන්ගේ මේ වචන ටිකෙන් මාරම ලොකු ධෛර්යයක් ඇති වෙනවා. ඉතින් කමලේෂ් හිතනවා කොහොම හරි පූජා වෙනුවෙන් සටන් කරනවා කියලා. ඉතින් ඊළඟට සුකුමාර් අරුන් සහ අම්මා තුන්දෙනා කතා කර කර ඉන්නකොට කමලේෂ් මෙතනට එනවා. ඇවිත් සුකුමාර්ගේ කකුල් දෙක අල්ලලා වදිනවා. ඉතින් අම්මටත් මේ වෙලාවේදී වදිනවා. එතකොටම සුකුමාර් hina වෙවි කියනවා මං කිව්ව නේද මෙයා ගියපයින්ම ආපහු එනවා මගෙන් සමාව ගන්නවා කියලා. අන්න එතකොටම කමලේෂ් කියනවා මං ආවේ සමාව ගන්න නෙවෙයි මේ වැඩේට ඔයාගෙන් ආශිර්වාද ගන්න විතරයි කියලා. අන්න එතකොටම සුකුමාර් ෂොක් වෙනවා. මොකද සුකුමාර් කවදාවත් කමලේෂ්ගෙන් මේ වගේ ධෛර්යයක් දැකලා නැති නිසා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා කමලේෂ් පූජවයි පින්කිවයි එක්කගෙන එයාගේ සීයාගේ ගෙදරට එනවා. මොකද සීයා කියන්නේ ලෝය කෙනෙක්. ඉතින් අවුරුදු ගානකට පස්සේ දැක්ක කමලේෂ්ව සීයා ආදරෙන් වැළඳගෙන සතුටින් කියනවා මගේ කුමාරිකාව මාව බලන්න ඇවිත් කියලා. ඊළඟට කමලේෂ් සීයට විච්ච සිද්ධිය කියනවා. එතකොටම සීයා කියනවා 2024 ඔක්තෝබර් 3 ඉඳන් ඉන්දියා රාජ්‍ය විසින් සුප්‍රීම් කෝට් එකෙන් බලපෑමක් ගෙනාවා විවාහය තුළ සිදුවන දූෂණය බරපතල විදියට සැලකීමකට සුදුසු නැහැ කියලා. ඉතින් අන්න ඒක නිසා ඒක විශේෂ අපරාධයක් විදියට සැලකල එක නැවැත්තුවා කියලා. අන්න එතකොටම කමලේෂ් අහනවා එහෙනම් අපිට නීතියෙන් උදව් ගන්න බැරිද කියලා. සීයා අහනවා මේ සම්බන්ධව නීතියක් නැතිකොට කොහොම නීතියෙන් උදව් ගන්නද කියලා. ඊළඟට කමලේෂ්ගේ සීයා කියනවා විවාහක දූෂණයට නීතියක් නැත්තත් දෑවැදි නීතියක් තියෙනවා. ඒක තනිකරම කාන්තාවන්ට වාසිදායකයි. මොකද දෑවැදි ඉල්ලන්නවත් ගේන්න කියලා බල කරන්නවත් බෑ. ඒක බරපතල අපරාධයක් වෙනවා කියලා. එතකොටම කමලේෂ් කියනවා මෙතන එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. ඒක නිසා අපි නොවුණු දෙයක් වෙනුවෙන් බොරු චෝදනා එල්ල කරන්න හොඳ නැහැ. අපි අපේ පැත්තෙන් සාධාරණ සටනක් ගෙනියමු කියලා. එතකොට සීයා කෑ ගහනවා එහෙම හිතන්න එපා. මොකද අද අපේ සමාජය හරිම දරුණුයි. සමාජය තමයි අපිව හිර කරලා තියෙන්නේ. සමාජයට බය වෙන්න එපා. කොහොම හරි සටන් කරන්න ඕන කියලා. ඒත් කමලේෂ් මේ වැඩේට කොහෙත්ම කැමති නැහැ. ඊළඟට පූජා කියනවා එයාලට විරුද්ධව දෑවැදි චෝදනාවක් ගොනු කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා කමලේෂ් එක තැනකට වෙලා කල්පනා කර කර ඉන්නකොට එතනට පූජා එනවා. ඉතින් කමලේෂ් පූජාට කියනවා කරන වැඩේ වැරදි. බොරු දේවල් වලට දඬුවම් කරන්න එපා කියලා. අන්න එතකොටම පූජා අහනවා ඇත්ත දෙයට එහෙනම් දඬුවම් ලැබුණද කියලා. ඉතින් ඊළඟට පූජා කියනවා මං තනි වෙනකොට ඔයා මගේ ළඟින්ම හිටියා. උදව් කර එකත් ඇත්ත. ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. හැබැයි මේක මගේ සටන. ඒක නිසා මගේ සටන මට ඕන විදියට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ රෑ වෙලා කමලේෂ්ගේ සීයා දෑවැදි චෝදනා පත්‍රයක් හදලා පූජාට එන්න කියලා අස්සම් කරනවා. හැබැයි මෙතනදී සාමි පුරුෂයාට එරෙහිව විතරක් නෙමෙයි අම්මටයි තාත්තටයි දෙන්න විරුද්ධව තමයි නඩුවක් දාන්න ඕන කියලා ලෝය මේ වෙලාවේදී කියනවා. ඉතින් පූජා කිසිම දෙයක් හිතන්නේ නැතුව එකපාරින්ම කැමති වෙලා අස්සම් කරනකොට කමලේෂ් එනවා මෙතනට. ඉතින් තරහින් සීයාගෙන් අහනවා මොකටද පැත්තක ඉන්න අයවත් ගාව ගන්න කියලා. එතකොට පූජා කියනවා හරිනම් එයාලට විඳවන්න ඕන. මොකද එයාලට මං වෙනුවෙන් කරන්න පුළුවන් උනේ. එයාලා කරේ නිහඬව හිටපු එක කියලා. අන්න එතකොටම කමලේෂ් කොලෙත් උදුරගෙන මෙතනින් දුවනවා. ඉතින් ඒ පස්සෙන් පූජා දුවන්න පටන් ගන්නවා. ඊළඟට කමලේෂ් අර කොලේ ගින්නකට දාලා පූජා ඉස්සරහා පුච්චර දානකොට පූජා වේදනාවෙන් අඬන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට පූජා රෑ වෙලා කල්පනා කර කර ඉන්නවා. කමලේෂ් සහ පින්කි එතනම නිදි. ඉතින් කමලේෂ්ගේ සීයා ඇවිත් පූජාට කියනවා දුක් වෙන්න එපා ඔන්ලයින් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. දැම්ම වැඩේ කරන්න කියලා. නමුත් ඉතින් කමලේෂ් නිින්දෙන් වගේ මෙන්න මේ කතාව අහගෙන ඉන්නවා. ඉතින් ඊට පහුවදාම අපිට පෙන්වන්නේ සුකුමාර් අරුන් සහ අරුන්ගේ අම්මව එකපාරටම පොලිසිය ඇවිත් අත්අඩංගුවට ගන්නවා කියලා. නමුත් ඉතින් ගේට්ටුවෙන් එළියට යන්න කලින් උසාවියෙන් ඇවිත් නියෝගයක් දෙනවා මෙයාලව අත්අඩංගුවට ගන්න බෑ.
අපේක්ෂිත ඇප ඉල්ලලා තියෙනවා කියලා. ඉතින් මේක කමලේෂ්ගේ සීයට ආරංචි වෙනවා. ඊළඟට පූජට විස්තරය කිව්වම පූජා කලබලෙන් සීයගෙන් අහනවා ඔයා කිව්ව නේද ඇපවත් දෙන්න බෑ කියලා. අන්න එතකොටම සීය කියන්නේ අපි නඩුවක් ගොනු කරන්න කලින් දෑවැද්ද චෝදනාවට අපේක්ෂිත ඇප ඉල්ලුම් කරලා නම් අනිවාර්යයෙන්ම ඇප ලැබෙනවා කියලා. අන්න එතකොටම ඉතින් සීයටයි පූජටයි තේරෙනවා මේක කමලේෂ්ගේ වැඩක් කියලා. ඊළඟට කමලේෂ් පූජා සිය තුන්දෙනාම ඇතුළේ ඉන්නවා අපිට පෙන්නනවා. මේ වෙලාවේ කමලේෂ් තරහින් අර්ථාපල් කපන ගමන් තමයි ඉන්නේ. ඉතින් කමලේෂ් කියනවා ගෑනුන්ට අර්ථාපල් කපන්න නැත්නම් ඇත්තමයි තියෙන පීඩනයට කාගේ හරි බෙල්ලක් කපලා දායි. මොකද ඒ තරමටම ගෑනුන්ට ප්‍රශ්න කියලා. ඒ වගේම තමයි මට නම් මේව හිතලම ඔළුව පුපුරන්න එනවා. මට කාවේ හරි මරන්න හිතනවා. හැබැයි මරන්න ඕන කෙනා කවුද කියන එක මගේ ඇස් ඉස්සරහට එන්නේ නැහැ කියලා. ඉතින් කමලේෂ්ගේ මෙන්න මේ විකාර කියවිල්ල බලාගෙන ඉන්න බැරිම තැන පූජා කෑ ගහනවා දැන්වත් ඔයාගේ ඔය ඩ්‍රාම එක නවත්තන්න කියලා. අන්න එතකොටම කමලේෂුත් පූජට කෑ ගහගෙන එනවා. ඉතින් පූජා හොඳටම බයිනවා ඔයාට ඕන වෙච්ච අපරාධයට සාධාරණයක් ඉෂ්ට කරනවට වඩා ඔයාගේ පවුල බේරගන්න එක විතරයි. තිබ්බ එකම අවස්ථාවත් ඔයා නැති කරලා දැම්ම කියලා. අන්න එතකොටම කමලේෂ් කියනවා මට ඕන මේකට සාධාරණව සටන් කරන එක විතරයි කියලා කියනවා. මේ වෙලාවේදී සීයා කියනවා ඉස්සර කාලේ මිනිස්සු සත්තු එක්කම ගුහාවල ජීවත් වෙලා ඒ සත්තු මරලා තමන්ගේ ආරක්ෂාවට උන්ගේම හැම පොරවගත්තා. අන්න එහෙමයි මිනිස්සු. ඉතින් ඔයාගේ මාමා දැන් නගර ජීවත් වුණාට ඔයාගේ මාමත් අර ඉස්සර ගල් ගුහාවල ජීවත් වෙච්ච අයගෙන් කෙනෙක් කියලා මං හොඳටම දන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා සුකුමාර් අරුන් සහ විනායන් එක්ක එනවා පූජගේ ගෙදරට. ඉතින් කුමාර් කියනවා අරුන්ටයි විනායන්ටයි වාහනේ ඉන්න ඉක්මනටම එන්නම් කියලා. ඊළඟට කුමාර් ගෙට ගිහින් ඉඳ ගන්නවා. ඉතින් පූජගේ තාත්තා එක්ක තනියෙන් කතා කරන්න ඕන කියලා අම්මටයි මල්ලිටයි එළියට යන්න කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සුකුමාර් තාත්තා එක්ක කියනවා පූජා අපේ පවුලට ලොකු කැරලක් ඇති කරා. ඒ කැරල කවදාවත් නැති කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි කියලා. ඒ වගේම මේ වෙලාවේ පූජගේ තාත්තා ඉන්නේ ගොඩාක් බය වෙලා. ඊට පස්සේ සුකුමාර් අහනවා ඔයාට ඕන පූජා දික්කසාද වෙනව දකින්නද නැත්නම් අරුන් එක්ක සාමදාන වෙලා කලින් වගේ ඉන්නව දකින්නද කියලා. ඉතින් මෙන්න මෙහෙම කියනකොට පූජගේ තාත්තා සුකුමාර්ගේ කකුල උඩ අත තියලා කියනවා පූජා එක්ක කතා කරලා තේරුම් කරලා ආපහු ගෙදරට දෙන්නම් කියලා. ඉතින් සුකුමාර් පූජගේ තාත්තගේ අත අයින් කරලා කියනවා ඔයා ඊට වඩා දෙයක් කරන්න ඕන කියලා. එහෙම කියලා සාක්කුවෙන් ටැබ්ලට් එකක් අරගෙන වතුර වීදුවට කරවම් කරලා කියනවා මේක බොන්න කියලා. ඉතින් අන්න ඒ අතරේ සුකුමාර්ගේ ෆැමිලි ඩොක්ටර් ගුප්තට කතා කරලා කියනවා ඇඳක් වෙන් කරන්න කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා විනායන්ට අරුන්ව ඉස්සරහ කණ්ණාඩියෙන් දකිනකොටත් මාරම තරහක් එනවා. ඉතින් අන්න ඒක නිසා විනායන් වාහනයෙන් බහිනවා. ඉතින් අරුන් පස්සෙන් ගිහින් ඇයි අහනකොට විනායන් කියනවා මූණ දකිද්දි මාර තරහක් එනවා කියලා. ඉතින් එතකොටම අරුන් කියනවා මං කිසිම වැරද්දක් කරේ නැහැ. ඒක මගේ අයිතිය. ඔයාලා ඇයි ඔයාලා දේවල් හොයන්නේ නැතුව මගේ කාමරේ අස්ස වෙන දේවල් හොයන්නේ කියලා. මේ විදියට කතා බහ දුරදිග ගිහින් දෙන්න අතර පොර බැදීමකුත් ඇති වෙනවා. අන්න එතකොටම පූජගේ මල්ලි ඇවිත් කියනවා තාත්තට කලන්තේ හැදුණා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ තාත්තා අසනීප වුණා කියලා පූජටත් පණිවිඩය එනවා. ඉතින් කලබල වුණ පූජා කමලේෂ් එක්ක ආයෙම එනවා. ඉතින් පූජා හොස්පිටල් එකට එනකොටත් පූජගේ තාත්තා ඉන්නේ හරිම අමාරුනේ. ඉතින් මේ වෙලාවේ පූජා හොඳටම අඬනවා. ඉතින් කොහොම නමුත් ඉතින් අපිට පෙන්නන්නේ පූජගේ තාත්තත් මේ වෙලාවේ අඬනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ අරුන් සුකුමාර්ගේ මූණ දිහා බලනකොට සුකුමාර් මූණෙන් ඉඟි කරනවා යමක්. ඉතින් අන්න ඒකම අරුන් අහිංසකයෙක් වගේ පූජගේ අම්මටයි තාත්තට මල්ලිටයි ඇහෙන්න කියනවා ඔයාට අනුව මාව රාක්ෂයෙක් වගේ පේනවා ඇති. ඒත් මං සැමියෙක්. බිරිඳ අතරයි සැමිය අතරයි ප්‍රශ්න වෙන එක සාමාන්‍යයි. හැබැයි එහෙම කියලා ගෙදරින් යන එක හොඳ නෑ නේද කියලා. ඒ වගේම අරුන් කියනවා ආයෙත් අපි මුලක ඉඳලා ජීවිතේ පටන් ගමු කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි අරුන් කියනවා අපි දෙන්න නිසා තාත්තා තමන්ගේ ජීවිතේ නැති කරගන්නත් හැදුවා කියලා. ඒ ගැනවත් දැන් හිතන්න කියලා. ඉතින් ඊළඟට සුකුමාර් පූජගේ තාත්තට කියනවා ඔන්න ටිටෝගේ රස්සා වැඩෙත් මං කරලා තියෙන්නේ කියලා. අන්න එතකොටම පූජගේ අම්මගේ මූණට හිනාවක් එනවා. ඉතින් ඒත් එක්කම පූජට මාරම තරහක් එනවා. ඉතින් ඊළඟට ආයමත් අරුන් කියනවා පූජට හැමදේම අමතක කරලා ගෙදර එන්න කියලා. එතකොටම පූජා එළියට එනවා. ඇවිල්ලා කමලේෂ්ට කියනවා ආයෙ ගෙදර එන්නේ නැහැ කියලා. ඒත් පූජගේ තාත්තා මේ වෙලාවේ පූජකෙන් වැඳලා ඉල්ලනවා එහෙම කරන්න එපා. ආයෙම අරුන් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් කොහොම හරි මේ ඉල්ලීම නිසා පූජා ආපහු ගෙදර යන්න කැමති වෙනවා. ඊළඟට කට්ටියම කතා කර ඉන්නවා.
මොකද අරුන්ගේ පූජකගේ කසාදයෙන් පස්සේ නෑ එකතු වෙන පළවෙනි දවස තමයි අද. ඉතින් මේ වෙලාවේ පූජකගේ පවුලේ අයත් ඉන්නවා. ඒ වගේම අරුන්ගේ නෑදෑ පිරිසකුත් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අරුන්ගේ අම්මා කියනවා හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා හැමෝගෙම ජීවිතේ අලුත් වෙන්න ඕන නිසා හෙට දේව ආශිර්වාද වැඩසටහනක් ලෑස්ති කළා කියලා. ඉතින් මේකෙදි කරන්නේ පවුල් වල අය එකතු වෙලා දෙවියන්ට පුද පූජා පවත්වලා දේව කතා ආදිය සාකච්ඡා කරන එක කියලා. ඉතින් මේ වෙලාවේ අරුන් හැමෝටම කැවිලි බෙදනවා. ඉතින් මේ වෙලාවේ කමලේෂ් ගාවට ආව අරුන් වෙච්ච හැම දෙයකටම සමා වෙන්න කියලා කමලේෂ්ට කියනවා. ඒ වගේම තමයි ඔයා තාම මාත් එක්ක තරහින් ඉන්නේ. ඔයා මට ගහන්න තරහ නිවනකම් කියලා. එතකොටම කමලේෂ් තරහින් කියනවා රත් වෙන්න කම්බුල් පහරක් දුන්නා නම් ඔයාටම දැනේ මෙතන කිව්ව වචන වලට කිසිම වටිනාකමක් නැහැ කියලා. ඉතින් අන්න ඊළඟට මේ කතාව ඇහුණු විනායන් කමලේෂ්ට පැත්තකට අණ ගහනවා. අණ ගහලා කියනවා නගරෙන් ටිකක් ඈතට වෙන්න ගෙයක් තියෙනවා ගන්න. අපි ඒකට යමු කියලා. එතකොටම කමලේෂ් අහන්නේ කොහොමද ඔයා පවුලේ අය නැතුව ජීවත් වෙන්නේ කියලා. එතකොට විනායන් කියන්නේ කමලේෂ්ට තවදුරටත් මේ ගෙදර ඇහතින් ඉන්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේ අතරෙම කමලේෂ්ට ඇහෙනවා අරුන් පූජට කියනවා අපි ඔක්කොම අමතක කරමු ආයේ මුලක ඉඳන් පටන් ගමු. හනිමූන් එකත් අපි දෙන්නත් එක්කම කතා කරලා හොඳ ප්ලෑන් එකක් ගහමු කියලා. එතකොටම තරහ ගියපු කමලේෂ් පූජවත් ඇදගෙන ගෙට යනකොටම ආච්චි ඒ කියන්නේ සුකුමාර්ගේ අම්මා මේ දෙන්නව නවත්ත ගන්නවා. ඊළඟට කමලේෂ්ට දොස් කියනවා මහලොකුවට සාධාරණේ ඉෂ්ට කරනවා කියලා එළියට බැස්සා. හැබැයි ආපහු දවස් 3න් මේ කරුම ගෙවන්න මෙහාටම ආව කියලා. ඒ වගේම කමලේෂ්ට මේ වෙලාවේ සෑහෙන්න දොස් කියන්නත් අමතක කරන්නේ නැහැ. අන්න එතකොටම කමලේෂ්ට ඇඬෙන්න වගේ එනවා. ඉතින් කමලේෂ් අහනවා ආච්චිගෙන් මං කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. එකක්වත් සාර්ථක වුන්නේ නැහැ. මොකද මම මෙයාලා මරන්නද? එයාලා එක්ක ගහගන්නද? නැත්තම් මිටියක් අරගෙන එයාලගේ ඔලු කුඩු කරන්නද කියලා. අන්න එතකොටම ආච්චි කියනවා ඔලු කුඩු කරන්න ඕනේ නැහැ. එයාලා ගාව තියෙන නිශ්ශබ්දතාවය බින්දින්න කියලා. එතකොට ඔයාලට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ආච්චි කියනවා. ඒ වගේම තමයි හැමෝම ඉස්සරහා කට ඇරලා වෙච්ච දේ කියන්න. අන්න එතකොට එයාට නිකම්ම දෙන්න පුළුවන් ලොකුම දඩුවම ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ ආච්චි පූජටයි කමලේෂ්ටයි නැති වෙලා ගිය විශ්වාසය ආයමත් ඇති කරන්න සමත් වෙනවා. ඉතින් ඊළඟට පහවදා සුකුමාර්ගේ ගෙදර අර කිව්ව පූජාව ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේකට ගමේම ගැහණු පිරිමි දෙගොල්ලම ඇවිත් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ගැහණු ටිකක් ප්‍රශ්න කරනවා කමලේෂ්ගෙන් ඇයි දේව මාතාවගේ පිළිම විතරක් මෙතන තියෙන්නේ කියලා. ඉතින් අන්න එතකොට කමලේෂ් කියනවා අද ගැහණු අයගේ කතාවක් විතරයි මේක. අන්න ඒක නිසයි කියලා. ඊළඟට කමලේෂ් චාරිත්‍රානුකූලව සභාව අමදලා කතාව පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ කමලේෂ් හැමෝම ඉස්සරහා අතීතයේ කාන්තාවන්ට ලැබුණු තැන ගැන කතා කරනවා. ඉතින් අතීතයේදී කාන්තාවන්ට කොයිතරම් ගෞරවණීයව සැලකුවද? ඇයට මොනතරම් දේවල් වල අයිතිය හිමිකම් තිබ්බද? සමාජයේ කොහොමද කාන්තාවන්ට සැලකුවේ කියලා කමලේෂ් මේ වෙලාවේදී කියලා දෙනවා. ඉතින් ඊළඟට කමලේෂ් කියනවා ඒත් මොකද්දෝ දෙයක් නිසා පස්සේ කාලේ කාන්තාව තරම් පහත් කෙනෙක් නැහැ කියලා සමාජය වෙනස් වුණා. කාන්තාවන්ට දැන් කිසිම දෙයකට අයිතියක් නැහැ කියලා කියනවා. ඉතින් ඊළඟට කමලේෂ් වේදනාවෙන් කියනවා අඩුම කාන්තාවට එයාගේ ශරීරයවත් අයිති දෙයක් නෙවෙයි කියලා. අන්න එතකොට අරුන්ටයි සුකුමාරටයි තේරෙනවා කමලේෂ් එන මාතෘකාව හොඳ නැහැ කියලා. ඊට පස්සේ කමලේෂ් එයාගේ කතාව අවසන් කරලා සත්‍ය කතාවක් දැන් ඔයාලට ඉදිරිපත් කරයි කියලා පූජට කතා කරනවා. ඉතින් අරුන් පිටිපස්සේ ඉඳන් එපා කියද්දී පූජත් ඉස්සරහට එනවා. ඉතින් පූජ ඇවිත් හැමෝම ඉස්සරහා සේරම වෙච්ච සිද්ධිය ටික දිගාරින්න පටන් ගන්නවා. ඒත් එක්කම අහල පහල අය එක එක දේවල් කතා වෙන්න ගන්නකොටම සුකුමාර නැගිටලා හැමෝටම කියනවා මේ දෙන්න සභාවක් ඉස්සරහා ලැජ්ජ නැති කතා කියනවා කියලා. ඔයාලට ඒව අහගෙන ඉන්න ලැජ්ජ නැද්ද කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේදී ඔයාලා මෙතනින් ඉක්මනටම යන්න කියලාත් කියනවා. අන්න එතකොටම කට්ටිය නැගිටලා යන්න හදනවත් එක්කම කමලේෂ් නැගිටලා කියනවා කිසිම දවසක ඔයාලගේ කැමැත්තෙන් තොරව ඒ දේ උනේ නැත්නම් වාහනයක යනකොට අපහසුතාවලට මුහුණ දීලා නැත්නම් අනාරක්ෂිත හැඟීමක් කිසිම වෙලාවක දැනෙලා නැත්නම් අන්න ඒ අය විතරක් මෙතනින් නැගිටලා යන්න කියලා. එතකොට හැමෝම කාන්තාව ටික එතනම නවතිනවා. ඊළඟට අරුන් පූජට කියනවා මෙච්චර කාර්යයක් කරපු ඔක්කොම ඉවසුවා සමාව දුන්නා. හැබැයි දැන් නිකන් අතාරින්නේ නැහැ කියලා. එහෙම කියලා පූජට කම්බුර් පහලක් ගහන්න හදනවත් එක්කම වලක්ව ගත්ත කමලේෂ් ඔක්කොම ඉස්සරහා අරුන්ට හොඳ කම්බුල් පහරක් දෙනවා. ඉතින් ඊළඟට සුකුමාර් කමලේෂ්ට දොස් කියනවා ඔයා කරපු හැමදේම ඉවසුවා. දැන් මගේ ගමේ අය මට විරුද්ධව හැරෙව්වා. සමාජයේ ඉස්සරහා මාව ලැජ්ජ කරා. ඔයා හොඳටම දන්නවා මේකට හරියක නීතියක්වත් නැහැ කියලා. එහෙම එකේ ඔයා මේ දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලාත් මේ වෙලාවේදී සුකුමාර් අහනවා. එතකොට කමලේෂ් කියනවා නීතියක් නැති එක උගතුන්ට ප්‍රශ්නයක් වුණාට මට ප්‍රශ්නයක් නෙවෙයි කියලා. එහෙම කියලා අරුන්ට ළඟට කතා කරනවා. කතා කරලා අරුන්ට කියනවා අරුන් කරපු වැරද්දේ තරම.
ඉතින් ඊළඟට කියනවා ඔයාට මේකට දෙන්න නීතියෙන් දඬුවම් නැහැ. හැබැයි පවුලක් විදියට දෙන්න පුළුවන්. එහෙම කියලා අරුන්ට කමලේෂ් කියනවා කමලේෂ්ගේ මරණ වැඩ කටයුතු පිංකිගේ විවාහ උත්සවය අම්මා ආච්චි ඇතුළු පවුලේ කාන්තාවන්ගේ වැඩවලට අරුන්ට සම්බන්ධ වෙන්න දෙන්න බෑ කියලා නීතියක් දානවා කියලා. හරියටම අරුන්ව පවුලෙන් පිටවන් කරා වගේ වැඩක් තමයි මෙතනදි වෙන්නේ. ඉතින් ඊළඟට කමලේෂ් අරුන්ට කියනවා පූජකගේ කකුල් අල්ලලා සමාව ගන්න කියලා. හැබැයි පූජා මේ වෙලාවේදී එපා කියනවා. පූජා එපා කිව්වත් කමලේෂ් අරුන් ලව්වා හැමෝම ඉස්සරහා පූජකගේ කකුල් අල්ලවලා සමාව ගන්නවා. ඉතින් පූජා නම් කියන්නේ කවදාවත් අරුන්ට සමාව දෙන්නේ නැහැ. එහෙම කියලා පූජා කියනවා මම පළවෙනි දවසේ බෑ කිව්වේ එදා මගේ ඇඟට ලොකු අමාරුවක් තිබ්බ නිසා. ඒත් තමුන් එක අහන්නේවත් නැතුව ඔයාගේ ආශාව සපුරා ගත්තා. ඒකත් නිකන් නෙමෙයි පහර දීම එක්ක. ඒකත් අමතක කරලා තමුන් එක්ක ආය ආදරණීය විදියට ඉන්න හැදුවත් තමුන් ආයෙත් කළේ තමුන්ගේ පහත් ආශාවන්ට මාව යොදාගත් එක. ඒකේ වේදනාව කොච්චරක්ද කියලා කියා ගන්නවත් තමුන් මට ඉඩක් දුන්නේ නැහැ. තමුන්ට තියෙන විකෘති ලිංගික ආශාවල් වලට මාව පාවිච්චි කරලා ඒකේ වැරද්දත් මගේ පිටම දාපු තමුන් වගේ කෙනෙක්ට මම කිසිම දවසක සමාව දෙන්නේ නැහැ. මොකද පූජා කියනවා අරුන්ව එක කම්බුල් පහරකින් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා. අන්න එතකොටම කමලේෂ් ඒ කතාව පිළිගන්නවා. කමලේෂ් සුකුමාර දිහා බලලා කියනවා ඇත්ත. ඒව තියෙන්නේ ලේවල. ඉතින් කම්බුල් පහරකින් ඒව වෙනස් වෙයිද කියලා. ඉතින් පූජා කියනවා කවදා හරි විවාහ දූෂණයට නීතියක් එනකම් පූජා බලාගෙන ඉඳලා අරුන්ට දඬුවම් අරන් දෙනවමයි කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ විනායන් ඉන්නෙත් පූජා කමලේෂ් අතුරු සමස්ත කාන්තාවන්ගේ පැත්තවීමත් කමලේෂ් සහ පූජාගේ සටනේ ජයග්‍රහණයක් වෙනවා. ඉතින් අවසානයේදී කමලේෂ් පූජා ඇතුළු මෙතන හිටපු කාන්තාවන් සියලුම දෙනාව මෙතනින් පිටත් වෙලා යන්නේ මෙච්චර කාලක් Tamanට උරුම වෙලා තිබුණු නිന്ദා අපහාස පහර කෑම් සහ යටත් වීම වලට එරෙහිව එයාලටත් හඬක් නගන්න පුළුවන් වගේම බිරිඳක් විදියට පෞල් ජීවිතය තුළ සැමියාට හා සමානව නිදහසක් මුක්ති විඳීමට ඇති අයිතිය තහවුරු කරන ගමන්